Sadhu, sadhu, namaskar. Sadhu, 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 sadhu. බුදුරජුන්ගේ සොඳුරු දහම අසනු පිණිස හාත්පස සක්වලේම සිටිනා බුදුබණට ආසා ඇති දෙවියෝ සාදුනාද නංවමින් දැන් මෙහි පැමිණෙත්වා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. පළමුව සිහිපත් කරනවා මාගේ පින්වන්ත ගුරු දෙවිඳුන්ව අප කාගේත් කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය අවසරයි කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. මේ උතුම් පින්කම සදැහැතියන් සූදානම් කරනකොට මේ පින්කම වෙනුවෙන් ආශිර්වාද කළා මාංකඩවල පුරාණ රාජ මහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ අවසරයි අපගේ පූජ්‍ය මත්තක රතනපාල ස්වාමීන් වහන්සේ උත්තරසාලිය විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ මහා සංඝරත්නය අද මෙහි වැඩමවා වැඩ හිඳිනවා අපේ ඉතා හිතවත් පූජ්‍ය මොරගොඩ මේධාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම අද මා සමගම මෙහි වැඩමවා වදාලා පොතුහැර අල්ගම මහමෙවුනාව භාවනාසුපේ වැඩ හිඳින අපේ මැදවච්චේ ධම්මසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම මේ පින්කම වෙනුවෙන් ආශිර්වාද කළා අපේ පින්වත්
ධම්මචේතිය මහමෙවුනා භාවනා සුපි අනුශාසක ස්වාමීන් වහන්සේ ඒ අතුරු කොට පින්වන්ත මහා සංඝරත්නය නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු. අද දහම් අසනු පිණිස වැඩමුවා වැඩ හිඳින අපේ පින්වත් මෙහෙණින් වහන්සේද නිදුක්ව නිරෝගව දිගාසිරි ලබත්වා සාදු සාදු සාදු. මහාන පින්වතුන්ගේ හිත ඇතුලේ මේ මොහොතේ උනත් දැල්වෙනු ඇති මේ අදහස, මේ ප්‍රශ්න අපේ කවද්ද ඉවර වෙන්නේ? මං හිතන්නේ මෙතන වාඩි වෙලා ඉන්න වැඩිමහල් මෝරපු කිසි කෙනෙක් නැතුව ඇති ඔය වචනේ කටින් නොකියපු මේ ප්‍රශ්න කවද්ද ඉවර වෙන්නේ? දැනුත් සමහරලාවට මම මේ වචනේ කියනකොට ඔයාලට හිතෙන්නේ නැති ඇත්ත ස්වාමීන් වහන්සේ මාත් ඉන්නේ ප්‍රශ්න ගොඩක. ඇත්තෙන්ම මේවා කවද්ද ඉවර වෙන්නේ? මිනිසුන්ට එක එක මාදිරියේ ප්‍රශ්න තියෙනවා. ඔයාලට ප්‍රශ්න කියන වචනේ මා කියපු ගමන් මතක් වෙන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. හැබැයි මේ ප්‍රශ්න හැම එක්කෙනාටම පෞද්ගලිකයි. සමහරු ඉන්න දරුවන්ගේ ප්‍රශ්න, සමහරු ඉන්න බිරිඳ ස්වාමියාගේ ප්‍රශ්න, සමහරුන්ට අසල්වාසීන්ගේ ප්‍රශ්න, සමහරුන්ට ණය ප්‍රශ්න, එක එක ප්‍රශ්න. ඒ ඇස්සේ සමහරු කුටි කරනවා අමනුෂ්‍ය ප්‍රශ්න. තවත් සමහරුන්ට තියෙනවා කර්ම දෝෂ ප්‍රශ්න. ඉතින් ප්‍රශ්න නැත්තේ කාටද? ප්‍රශ්න කියන වචනේ අපිට කතා කරත් එහෙම ප්‍රශ්න ටික විතරක් කියන්න පුළුවන් පැය ගන්න. එච්චරකට ප්‍රශ්න. අපි වාසනාවන්ත වුණා පින්වතුනි. ප්‍රශ්න නසාලු මුනිවරයෙක්ගේ බණපද ශ්‍රවණය කරන්නට. හැම ප්‍රශ්න නසා අමා නිවනේ සැනසුණු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී අවුරුදු 80 හිටපු කෙනෙක් අවුරුදු 80 දී මහණ වුණා. අවුරුදු 80 වෙනකන් ජීවිතේ මෝරලා අවුරුදු 80 දී ධර්මය ලැබුණා. අවුරුදු 80 මහණ වුණා. අවුරුදු 80 මහණ වී දින 7යි 7 දිනකින් හැම ප්‍රශ්නයක්ම විසඳගත්තා. සෞඛ්‍යනිස්නසා රහතන් වහන්සේ නම බවට පත් වුණා. දින 7න් අරහත්ත්වයට පත් වෙලා තව අවුරුදු 80ක් වැඩ හිටියා. ඒ තමයි අපේ බක්කුල මහා රහතන් වහන්සේ. ඉතින් ඒ උත්තමයාගේ 13 වහන්සේලා වැඩ ඉන්න තැනක මම මේ කියලා දෙන බණපදේ ඔයාලගේ ප්‍රශ්න ඉවර කරගන්න හැටි. මේ බණපදේ අහන්න අද ස්වාමීන් වහන්සේ බණට කියා දෙන්නේ මට මගේ ප්‍රශ්න ඉවර කරගන්න හැටි. අද බණට ඔයාලා අහන්න ලැහැත් වෙන්නේ ඔයාලගේ ප්‍රශ්න ඉවර කරගන්න හැටි. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය කියලා කියන්නේ ආශ්චර්යයි. ප්‍රශ්න වලින් පිච්චෙන මිනිස්සු. ඒ ප්‍රශ්නේ පීඩනයේ තියෙන අතරින්ම බුදුරජාණන් වහන්සේගේ සෙවණට ඇවිල්ලා කොච්චර ප්‍රශ්න විසඳගත්තද? පටාචාරාව ප්‍රශ්නකින් පිච්චි බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇගේ හැම ප්‍රශ්නයක්ම විසඳුණා. කිසා ගෞතමී දරු පැටියා මෙරිලා මැරිච්ච දරු පැටියා උස්සගෙන හදවත පිච්චි බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇගේ හැම ප්‍රශ්නයක්ම විසඳුණා. තව කී දෙනෙකුගේ ප්‍රශ්න සම්බුදුරජාණන් වහන්සේගේ පාකමල් යුග ළඟ විසඳුණාද? අද මේ බණපදයට ඔයාලා සමන යොමනකොට ඔයාලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ නොහිටියාට ඔයාලා අහන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලින් වදාළ ධර්මයේ බුදුපාමුලට ආවා වගේ හිතාගෙන බණපදේ අහන්න. ඔයාලගේ ප්‍රශ්න විසඳේ. හැම ප්‍රශ්නයක්ම විසඳා ගැනීම පිණිස එක උත්තරයක් බුදුරජාණන් වහන්සේ දෙන්නවා. ඕනම මාදිලියේ ප්‍රශ්නය ඒකමික උත්තරේ විසඳ ගන්න පුළුවන්. ඒකමික උත්තරේ තමයි මරණ සතිය. මොකක්ද උත්තරේ? මරණ සතිය. මරණය සිහි කිරීම. තමන්ගේ දිවි ගමනේ තමන්ගේ මරණය සිහි කිරීමට යම්කිසි මිනිසෙක් පුරුදු වුණොත් ඒ මිනිසයා හැම ප්‍රශ්නයක්ම විසඳෙන තැනට වේගෙන් යනවා.
අපි හැම දිනාගේ ජීවිතේට තියෙන උරුමේ පින්වතුනි මරණය. බුදුරජාණෝ මරණය ගැන වදාලා නත්ති මච්චුස්ස නාගමු. මහණෙනි මරණය නෑවිත් තියන්නේ නැත. බලන්නේ වචනේ මරණය නම් නෑවිත් තියන්නේ නැත. ඇතැම් දේවල් නෑවිත් තියෙන්න පුළුවන් පින්වතුනි. ලස්සන රූප හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒවා නෑවිත් තියෙන්න පුළුවන්. ලස්සන හඬ හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒක නෑවිත් තියෙන්න පුළුවන්. භවභෝග සම්පත් හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒවා නෑවිත් තියෙන්න පුළුවන්. හොඳ ස්වාමියෙක් හැමෝටම ලැබෙන්නේ නැහැ. නෑවිත් තියෙන්න පුළුවන්. හොඳ බිරිඳක් හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒවා නෑවිත් තියෙන්න පුළුවන්. කීකරු දරු පැටව් හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒවා නෑවිත් තියෙන්න පුළුවන්. තමන් වැඩකට අත ගැහුවට පස්සේ වැඩේ බලානිද්දි සාර්ථක වීම හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒව නෑවිත් තියෙන්න පුළුවන්. හැබැයි ඔයාලගේ ජීවිතේට කවදාවත් නෑවිත් තියන්නේ මරණය. නත්ති මච්චුස්ස නාගමු. මරණය නම් පැමිණෙන්නේමය. ඒ පැමිණෙන මරණය බුදුරජාණන් වහන්සේ නිතර සිහි කරන්න කිව්වා. ඒ මරණය සිහි කළොත් එහෙම අපට නොදෙනී පිංගතුනේ අපි අපේ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න තැනට යනවා. මරණය සිහි කිරීම ගැන බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ තුල මෙබඳු වදනක් තියෙයි. බලන්න මෙහි සුන්දරත්වය. පවාත දීප තුල්යාය සායු සම්තතියාකයන් පරූපමාය සම්පස්සං භාවයේ මරණස්සතින්. බුදුරජාණන් වහන්සේ වදාළා මරණය ගැන සිහි කිරීම පිණිස කරුණක්. පවාත දීප තුල්යාය හුලගක් කමා ඇවිදින් දිලෙන පහන නිවා දමනා විදසින්. මේ පහන අපේ සම්බුදුරජාණන් වහන්සේ උදෙසා අපි දැල්වපු පහන දැන් දැල් වෙනවා. මේ පහන දැල්වි තියෙද්දි අපි හිතමු වේගවත් සැඩසුලගක් එනවා. ඒ සැඩසුලග ආපු ගමන් ඒ සුලඟට පුළුවන් දැල් වෙන පහන සැනකින් නිවන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවිත කියලා කියන්නේ දැල් වෙන පහන් වගේ. හරියට නිකන් මේ උපමාව මේ බණ කියන මම මේ ධර්මාසනයේ මත දැල් වෙන පහනක් වගේ. බණ අහන ඔයාලා මේ පිට්ටනියේ දැල් වෙන පහන් වගේ. ඕවා දැල්වි තියෙද්දී එක හුලඟක් හමනවා. ඒ හුලඟ තමයි මරණය කියන හුලඟ. මරණය නැමැති හුලඟ ආකල්හි අයර දැල්වි තිබුණු පහන් වලින් ඇතැඟිව නිවෙලෙනවා. ඒ වගේ දකින්න කියනවා. එකට ජීවත් වුණ මිනිස්සෙක් මේ ළඟ හිටියා. මේ මිනිස්සයා මැරිලා. ඊයේත් කතා කළා. ඊයේ හොඳට කතා කර හිටපු කෙනා මේන් අද මැරිලා. මගෙත් එක්ක අවස්ථා කීපයක කියලා තියෙනවා. අවස්ථා කීපයක මට ඒ බඳුවයි මුණ ගැහිලා තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ මගෙත් එක්ක ඊයේ 12 වෙනකන් කතා කර හිටියේ. මට මරණය ගැන ආරංචි වෙනකොට ස්වාමීන් වහන්සේ හිතා ගන්න බැරි වුණා. මට එහෙම කියපුවා ඉඳලා තියෙනවා. ඔයාලගේ ජීවන ගමනේ ඔයාලගේ අත්දැකීම් පැත්තට හැරුණොත් එහෙම ඔයාලට සමානට මම මේ කියපේක පෞද්ගලිකව ඇති. සමානලාවට අපි මෙහෙම එකට කතා කරගෙන ඉඳලා ඒ එකට කතා කරගෙන ඉඳපු කෙනාට සමුදීලා අපිට පැයකින් හමාරකින් අහන්න ලැබෙනවා. අනේ හොඳට හිටපු කෙනා මැරුණා. ජීවිතේ මෙතන මේ පුංචි ලපටි දරු පැටව වෙරෙන්න අනිත් ඔක්කොමලට අනුන්නේ මරණේ මුණ ගැහිලා නැද්ද? අනිවාර්යයෙන්. අපි හැමෝම මරණ දැකලා තියෙනවා. අපි හැමෝම මලගෙවල් වල ගිහින් තියෙනවා. අපි සමහරට රැය දෙක මලගෙවල් වල වාසය කරලා තියෙනවා. ඒ නිසා මරණය කියන්නේ අමුතු එකක් නෙවෙයි. මරණය දකින්න මේ උපමාවෙන් අදින් පස්සේ ඔයාලට මලගමක් ගැන ආරංචි වෙනකොට ඔයාලා දකින්න
දැල්ලෙමින් තිබුණු පහන නිවිලා. ප්‍රවෘත්ති වලට මරණයක් ගැන ඇහෙනකොට ඔයාලා දකින්න තවත් පහන නිවිලා. ගමේ කවුරු හරි මිය ගියා කියලා ආරංචි වෙනකොට ඔයාලා ඇහෙද්දිම හිතන්න ගමේ තවත් පහන නිවිලා. ওই පහන නිවෙන්නේ මොන හුලකින්ද පිටුතුනේ? මරණය නැමැති හුලකින්. මරණය නැමැති හුලඟ ඇවිත් ජීවත් වෙන මිනිස්සු නම් වූ පහන් නිවා දානවා පෙනෙද්දී පරූපමාය අත්තානං අනුන්ගේ මරණ තුලින් තමාව දැක ගන්නට භාවයේ මරණ සති වඩන්ට තමනුත් මැරෙනවා කියන එක සිහි කරන්ට ජීවිතේ පිංගුතුනේ මලකඳන් ගොඩේ ඉන්න මිනිහටත් අමතක වෙන එකක් තමයි තමන් මැරෙනවා කියන එක. මෝචරි වල වැඩ කරනවා සමහරට ඒ මිනිහටත් අමතකයි තමන් මැරෙනවා කියන එක. මිනිසුන්ගේ මරණ පේන ඇතැම් වෛද්‍යවරු ඉන්නවා. මේ වෙදකම් කර කර ඉන්න මිනිස්සු බලන් ඉඳි මැරෙනවා. හැබැයි ඒ වෛද්‍යවරට අමතක වෙනවා තමන්ගේ මරණය. කනත්තවල වල ඉන්න මිනිස්සු ඉන්නවා. එන්නෙම මලගමක්. හැබැයි අමතක වෙනවා තමන්ගේ මරණය. මල් ශාලාවල රස්සා කරන මිනිස්සු ඉන්නවා. හැබැයි අමතක වෙනවා තමන්ගේ මරණය. කොරෝනා වසංගතේ පැතිරෙන කාලේ ප්‍රවෘත්තියක් දාන්නනේ දෝංකාර දුන්නේ මරණය. හැබැයි ලේසි කෙනෙකුට මතක් වුණාද තමන්ගේ මරණය. ඒ නිසා පරෝපමාය අත්තානං අනුන් තුලින් තමාව දැක ගන්නට භාවේ මරණ සති වඩන්ට. ඒ ගාථාව සිංහල අර්ථය හරි ලස්සනයි. ඒ සිංහල අර්ථය මං කිව්වට පස්සේ හොඳට අහගෙන ඔයාලා කියන්න. සුළඟින් සැලී නිවෙනා පහන් සිලකට සමවන තිබෙන ආයුෂ අපගේ වේගයෙන් ගෙවෙමින් යයි. අන් අය මෙරෙන හැටි දැන එයම උපමාවටගෙන මරණය ගැනද නිරතුරු වෙලිය යුතු භාවනාවක් ලෙස භාවනාවක් වගේ වඩන්න කිව්ව මරණය. මං මැරෙනවා කියන එක භාවනාවක් වගේ පුරුදු කරගන්න කියපු එකක්. හැබැයි ඔබ ඔබේ ජීවිතේ පැත්තට අවංගව හැරලා බලන්න පිටුනේ. මරණය ගැන භාවනාවක් වගේ තියා මේ බණපදේ කියනකම් මේ අලුත දිනක ළඟපාතක යන මරණය ගැන හිතුවවද්ද? භාවනාවක් වගේ වඩන එක ගැන කවර කතාවද? අඩු ගානේ මේ මම බණකට කියේ බණපදේ ඉස්මතු කරනකොට ඔයාලා නිකන් හැරිලා බැලුවොත් එහෙම මීට සතියකින් කලින් මම මරණය ගැන හිතුවද කියලා සමහරට ඒත් නැහැ. මීට මාසයකට කලින් මම මරණය ගැන හිතුවද කියලා හිතුවොත් සමහරට ඒත් නැහැ. දැන් අනිත් එකක් නැත්තම් හරි සෞතුව අවුරුද්දකට කලින්වත් මරණය ගැන එක වතාවක් Tamanට හිතා ගන්න බැරි වුණා නම් ඒක දුරලකම නෙමෙයිද? අපි මැරෙන මිනිස්සු. ඒ නිසා මරණය ගැන නිතර හිතන්න. ජීවිතේ මොන જાතියේ කංකටොළු ආවත් මරණය ගැන හිතන මනුස්සයාට වේගෙන් උත්තර හම්බ වෙනවා. අපි මුණ ගැහෙන්න ආව එක අවස්ථාවක අන්‍යාගමික යුවලා. ඉතින් ඒගොල්ලෝ ඉස්සර අන්‍යාගමිකයි. දැන් මේ වෙනකොට ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන ශ්‍රාවක පිරිසක්. ඒ දෙන්නට අවුරුදු 40 ගණනක් වගේ සමහරට ඊටත් වඩා වයසයි. මට නිකන් පෙනුම හිතුනේ අවුරුදු 40 ගණනක් වගේ වයස ඇති කියලා. ඒ දෙන්නට හිටියා දුවෙකුයි පුතෙකුයි. මේ දූ පුතය
හොඳට ඉගෙන ගත්තට පස්සේ ඉහළ අධ්‍යාපනයට යවුව රට. ඒගොල්ලෝ රටේදීම හාදකම් හදාගෙන ඒ රටේම එහෙම පදිංචි වුණා. ඒ රටේම විවාහ වුණා. පුතා එක රටක, දූ එක රටක. ඒගොල්ලෝගේ ආගමික පරිසරයේ එයාලා හරියට උපන් දින සමරනවා. ඉතින් ඔය ආස්සේ මේ අම්මගේ උපන් දිනේ ඇවිත්. ඒ අම්මගේ උපන් දිනේ දවසේ දැන් ඉන්නේ ස්වාමි පුරුෂයයි මේ නෝනා මහත්මිය විතරයි. ඉතින් ස්වාමි පුරුෂයා විශේෂයෙන් කේක් එකකුත් ගෙනත්. කේක් එක ලැහැත්ති කරලා ඔක්කොම සූදානම් කරනකොට නෝනා මහත්මිය කියලා තියෙනවා අපේ දරුවෝ කෝල් එකක් ගනීනේ. දරුවෝ කෝල් එක ගත්තට පස්සේ කේක් එක කපනවා. උදේ බලන් හිටියා දරුවෝ කෝල් එකක් ගනී. උදේ වරුවම ගෙවිලා ගියා. කේක් එක කපන්න ඕනේ. දවල් වරුවේ බලන් හිටියා ඇස්සල කඳුළුත් පුරවාගෙන දෙන් හරි ගනී. දවල්ටත් කේක් එක කපන්න බැරුව ගියා. හවස් වෙනකම් බලන් හිටියා. හවසවත් ගනී. හවසටත් කේක් එක කපන්න බැරුව ගියා. අන්තිමේ මේ මහත්තයාට මේ මහත්තයාගේ පපුවට තුරුල්ලලා අඬලා තියෙනවා. දැන් සති කීයක්ද අපිට කතා නොකර. අද මේ උපන්දිනේ දවසවත් මෙයාලට අපිව මතක් වෙන්නේ නැද්ද? දැන් මේ මහත්තයාට ප්‍රශ්න දෙකයි. එකක් දරුවෝ ගැන තියෙන කලකිරීම. මේ දරුවෝ දැන් සති ගාණක් තමන්ගේ අම්මට තමන්ගේ තාත්තට වචනයක් ෆෝන් එකෙන් කතා කරලා නැහැ. අමතකයි. ඒ මදිවාට දරුවන්ට මාව මතක නෑ නොවේ කියලා තමන්ගේ බිරිඳ පපුවට හිට වෙලා අඬනවා. තව ප්‍රශ්නයක්. දෙගොල්ලටම උත්තරයක් තමන් දෙන්න ඕන. තව ප්‍රශ්නයක්. ඉතින් කොහොම හරි ඒ නෝනා මහත්මියගේ හිත හදලා එයා කේක් එක කපන්න නැති නිසා මෙයා කේක් එක කපලා කපපු කේක් එකෙන් කෑල්ලකුත් කවලා කොහොම හරි නිදි කරලා අඬලා වෙහෙසට නිදාගත්තට පස්සේ මේ මහත්තයා රැවිලා තිනවා හරි කලකිරීමක්. එතම මයිත් එක කිව්වා ස්වාමීන් වහන්සේ මට ජීවිතේ තිත්ත වුණා. මේ තිත්ත ජීවිතේ තව මං කොච්චර කල් ඉන්න ඕනද? එකපාර එතුමාට හිතුණා. එතුමා තිත්ත ජීවිතේ තව ඉන්න වෙන කාලේ ගණන් හදුවා. බිරිඳ නිදි පුටුවේ වාඩි වෙලා නිකන් කොල කෑල්ලක් අරගෙන හදලා තියෙනවා. දැන් එතුමාගේ වයස ඉඳලා මං ඉදී 75ක් කියලා දාගත්තා. මං 75ක් හිටියොත් එහෙම මට තව කොච්චර දින්න තියෙන්නේ? අන්න අවුරුදු ගාන ගත්තා. එක අවුරුද්දකට දින 365යි දවස් මෙච්චරයි. එතකොට තමයි එතුමට එකපාර දැනෙලා තියෙන්නේ අපි මේ මහානුක කාලයක් නෙමෙයි අපිට ඉන්න තියෙන්නේ. තව චුට්ටනේ. තව ටික කාලෙකින් කොහොමද? කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් මම යනෝනේ. දරුවෝ හදලා ලොකු මහත් කළා. ඒ ලොකු මහත් කරපු දරුවන්ගෙමුත් දැන් සතුටක් නැහැ. යුග ජීවිතයක් පටන් ගත්ත සැනසෙල්ලේ ඉන්න දැන් එතනත් සැනසෙල්ලක් නැහැ. හදාගත්ත ගෙදරක් සතුටින් ඉන්න එතනත් සැනසෙල්ලක් නැහැ. මට සැනසෙල්ලක් මං කොතනද හොයාගන්නේ? එතුමා සමන්ගේ ආගමික පරිසරය දන්නවා. ඒකේ මේකට උත්තරේ නැහැ. ඒකට උත්තරේ හෙව්වා. ඒ උත්තරේ හොයනකොට අහම්බෙකට වගේ බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වූ ශ්‍රී සද්ධර්මයේ කියන භික්ෂුවකගේ බණ අහන්න ලැබුණා. ඒ බණපදේ යවුනට පස්සේ බිරිඳත් එක්කම තමයි අපි මුණ ගැහෙන්න ආවේ. ඇවිල්ලා කතා කළා. එදාම තෙරුවන් සරණ ගියා. දැන් මේ වෙනකොට අපිට අවස්ථා කීපකදී හම්බෙලා තියෙනවා එක එක පින්කම් වලට එනවා. එයාලගේ ජීවිතේ අද හිනෙහිමින් සතුටින් පින් කරන ජීවිත. මරණය සිහි කිරීම කියන කරුණ අපි එක එක්කෙනාගේ ජීවිතයට පෞද්ගලිකව ගැලපුණොත් අපේ ප්‍රශ්න පින්වතුනි බලන් ඉද්දි විසඳෙන්නේ. ඔයාලගේ ප්‍රශ්න විසඳන්න වෙන කවුරුවත්
මහා බලවතෙක් ඇවිල්ලා සියලු ප්‍රශ්න විසඳන්නේ. ඔයාලගේ ප්‍රශ්න විසඳීම පිණිස අදෘශ්‍යමාන බලවේගය මැදිහත් වෙන්නේ. ඔයාලගේ ප්‍රශ්න ජාලය විසඳාගත යුත්තේ ඔයාලමයි. ඒ ප්‍රශ්න විසඳා ගැනීම පිණිස පිංගුතුනේ අපිට අපේ මරණය ගැන සිහි කිරීම කියන එක හරි උපකාරයි. අදින් පස්සේ පුරුද්දක් පුළුවන් නම් හදන්න. තමන් ගමන් බිම යනකොට ලයිට් කණු වල තාප්පල ඔබ දැකලා තියෙනවා. උපත විපත සටහන් කරලා තියෙනවා. මම නම් ওই උපත විපත දැක්කම මට සාමාන්‍ය පුරුද්දක් තියෙනවා. මම බොහෝ අවස්ථාවල උපත විපත දැක්කට පස්සේ ඒ දෙක පොඩ්ඩක් ගණන් හදලා බලනවා. ඒ ගණන් හදා බලද්දි මට ඇතෙන් වෙලාවට මා ගැන සතුටු හිතලා තියෙනවා. අපේ මං මෙච්චර කල් ජීවත් වෙනවනේ. සමහරුන්ගේ උපත විපත ගැනනම මා තරම්ව ජීවත් වෙලා නැහැ. සමහරුන්ගේ උපත විපත ගැනනට පස්සේ නිකන් රත් වෙලා යනවා. අපි මේ කාලේ යන්න වුණොත් එහෙම මට තව තියෙන්නේ 5ක් විතරනේ. මිනිසුන්ගේ ජීවිත දිහා හොඳට බලන්න. නොයෙක් දේවල් කර කර ඉන්න මිනිස්සු ඒ දේවල් ඔක්කොම අතරමැද නවත්තා පහනක් නිවිලා යනවා වගේ මිය පරලෝ ගියා. අපි පිටුතුනේ මේ ජීවිතේ හුස්ම ගනිමින් හුස්ම හෙලමින් ඉන්නේ එතෙන්ට යන්න නෙමෙයිද? එතෙන්ට යන්නයි. ඒ ඇස්සේ තමයි ඔය හැම ප්‍රශ්නයක්ම මේකත් ප්‍රශ්නයක් මේකත් ප්‍රශ්නයක් මේකත් ප්‍රශ්නයක් කියලා අපි ගැට ගහගන්නේ. හිතන්නේ මෙහෙම මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතයිද තථා අහං මරිස්සාමි මරණං මම හෙස්සති කියන්නේ මහා සැප සම්පත් නැති සත්වයෝ ලොව මිය යති ඔවුන් මිය ගියද යම් ලෙස මාද එලෙසින් මෙරී යනු ඇත මාගේ දිවිය මත මරණය හඹායනු ඇත සත්‍යයක් නෙමෙයිද? මහා සැප සම්පත් තිබුණු මිනිස්සු මරණය විසින් අරගෙන ගියා. මේ සමාජය තුළේ මේ සැප සම්පත් කතාව අදාළ වෙන්නේ ජීවත් වෙන මිනිස්සුන්ගේ කතාවට විතරයි. මරණයට බෙදිල්ලක් නැහැ. මහා සැප සම්පත් තියෙන මිනිහා සල්ලි තියෙන නිසා බේරන්න ඕන කියලා කතාවක් මරණයට නෑ. මරණය පැමිණි ගමන් කිසි බෙහෙදයක් නැතුව මරණය ඒ අයව අරගෙන යනවා. අපිත් එක්ක එක් අවස්ථාවක කතා කරන්න ආවා ලොකු ෆයිල් එකකුත් අරගෙන මහත්තේ කළුපාට ලොකු ෆයිල් එකක් එතුමගේ අතේ තිබුණා. බොහොම සන්තෝෂයෙන් කතා කරලා අනේ හාමුදුරනේ ඔබ වහන්සේ උමුණ ගහන්න හරි ආසාවෙන් ආවේ විශේෂ අවශ්‍යතාවයකට කියලා. ඒ වෙලාවේ මං වාඩි වෙලා හිටපු තැන පොඩි ස්ටූල් එකක් තිබුණා. මෙතන මම ළඟ දන ගහගෙන අර ස්ටූල් එක උඩ ෆයිල් එක තිබ්බා. තියලා දැන් මටත් පේන්න මේ ෆයිල් එකේ පිටු පෙරලනවා මෙහෙම. මේ බලන්න හාමුදුරනේ මේක හොඳයිද? එහෙම කී මට පෙන්වුවා කොල කීපයක්. ඒකේ තිබුණේ ගෙයක් හදන සැලසුම්. ඉතින් මට එහෙම මහලකොට තේරෙන්නේ නැහැ. ඔය ගෙවල් හදන කට්ටිය ඇදලා දෙනේවනේ. ඉතින් මම පිටුවක් දෙකක් බැලුවා මට මේක හරියන්නේ නැහැ. මම එහෙම මහත්තයා මොකද්ද මේ? අපේ හාමුදුරනේ මේ මං හදන්න ඉන්න මගේ සිහින නිවස. මං එහෙම මහත්තයාගේ සිහින නිවස මොකටද මට පෙන්වන්නේ? අපේ හාමුදුරනේ මම මේ සිහින නිවසට මුල්ගල් තියන්න හිතුවා. මීට මාස දෙකකට කලින් මම මුල්ගල තියන්න හිතලා
ඒ ගැන කල්පනා කරනකොට මට හම්බෙට වගේ ඔබ වහන්සේගේ දේශනාව බලන්න ලැබුණා. මට හිතුණා මේ හාමුදුරගෙන් ආශිර්වාද ගත්ත දවසේ මම මුල්ගල් තියලා වැඩ පටන් ගන්නවා කියලා. ඉතින් ඔබ වහන්සේගෙන් ආශිර්වාද ගන්න යාවේ කිව්වා. හාමුදුරනේ මේක සෙල්ලම් සීන නිවසක් නෙමෙයි. මං උසස් පෙරට පන්ති යන කාලේ මං ඉස්සර නිතර දෙවේලේ මේ වගේ ගයක් දකිනවා. මං ඒ කාලේ හිතුවා මං යම් දවසක මේ වගේ ගයක් හදනවා. ඒක ඇත්තටම ඉතින් ඒ වයසේ ඇති වුණා කියලා කියන්නේ ඒක 아무ත එකක් නෙනේ. මං අනාගතයේ දවසක මේ වගේ ගයක් හදනවා කියලා හිතවිල්ලක් ආවා. හැබැයි ඒ ගේ හදන්න වත්කම් හදා ගන්නකොට එතුමාගේ වයස 30 40 වගේ මට්ටමකට ඇවිත්. දැන් මේ ඒ සිහින නිවසට මුල්ගල් තියන්න එයා සුදුස්සෙක්. ඉතින් මගෙන් කිව්වා හාමුදුරනේ මම වැඩේ පටන් ගන්නට ඔබ වහන්සේ මට ආශිර්වාද කරන්න. මම කිව්වා මහත්තයාට මං හදවතින්ම ආශිර්වාද කරනවා. හිතනවටත් වඩා ලස්සනට ඉක්මනට ওই සිහින නිවස ගොඩ නගා ගන්න ලැබේවා කියලා මම සෙත් වෙතුවා. ඔන්න ගියා. මට මාස කීපෙට කෝල් කර විස්තරේ කියනවා හාමුදුරනේ දැන් මෙහෙම වැඩ යනවා. ඉතින් කෝල් එකක් ගත්තොත් මම දන්නවා ගේ ගැන විතරයි කියන්නේ වෙන මොකුත් නැහැ. ගේ ගැනම කීවා. කොහොම හරි අවුරුදු 3මාරක් යනදී ගේ හැදුවා. හදලා මෙයාම දින දාගෙන මොකක් හරි නැකත් ආදී දේ මොන හරි බලලා වෙලාවකුත් දාගෙන ගෙට ගෙව දීමට සංඝයා 29කට ආරාධනා කරලා මුලින්ම සාංගික දානයක් ගෙදර. ඉතින් මට කතා කරලා කිව්වා අපේ ස්වාමීන් වහන්සේ මෙහෙම පින්කම යොදාගත්තා. ඔබ වහන්සේ වඩින්න ඕන. ඔබ වහන්සේත් වැඩම කරලා මගේ නිවසේ පළවෙනි රුව දානේ වළඳන්ට මගේ සතුට ඒක කිව්වා. වැඩේ කියන්නේ එදාම අපි යොදාගත්ත පින්කම. කමහත මට නම් කිසිසේත් දෙන්න බෑ. නමුත් මං නොයනවා කියලා පින්කම නවත්තන්න එපා. ඔබතුමා පින්කම කරන්න. මං ওই පැත්තේ යම් දවසක ආවොත් එහෙම මං ගෙට පොඩ්ඩක් වැඩම කරලා යන්න එන්නම්. මගේ ආශිර්වාදය තියෙනවා ඔබතුමා ගෙට ගෙවදීමේ වැඩේ කරන්න. ඉතින් එදා කොහමරි අපිත් පින්කම් කටයුතු නිමා වෙලා සෑහෙන හවස් වෙලා රාත්‍රී 9ට 10ට වගේ කිට්ටු ඇති. තාහම්බෙට වගේ ෆෝන් එක බලනකොට එතුමාගේ නම්බර් එකකින් ගොඩාක් මිස් කෝල් තිබ්බා. මං ආපහු ඒ ෆෝන් එකට ගත්තා. මට හිතුනේ දැන් මේ මට කතා කරන්න ඇත්තේ මෙච්චර ගෙට ගෙවදීමේ පින්කම වෙන්න ඇති. දැන් සන්තෝෂෙට පින්කම වෙච්ච ලස්සන කියන්න ගන්න ඇති. මං ඒ නිසා අරගත්තා. කෝල් එක අරගන්නකොට මම බලාපොරොත්තුනේ ස්වාමීන් වහන්සේ කියලා ප්‍රීතියෙන් කරන කතාවක්. ඒ ෆෝන් එක ආන්සර් කරේ ඒ මහත්තයාගේ පුතෙක්. ඒ දරුවා වේදනාවෙන් කිව්වා අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මමයි කෝල් ගත්තේ. ස්වාමීන් වහන්සේ තාත්තා නැති වුණා. මම එතකොට ඇහුවා මොකද්ද දරුවෝ උනේ? අපේ ස්වාමීන් වහන්සේ පින්කම ඉවර වෙනකොට 2-3 වගේ ඇති. තාත්තා මහන්සි කියලා මේ මම පොඩ්ඩක් කාමරෙට ගිහින් හාන්සි වෙනවා කියලා ගියා. මට කරදර කරන්න එපා කියලාත් කිව්වා. ස්වාමීන් වහන්සේ තාත්තා කාමරෙට ගිහින් නිදාගෙන රෑ 7ට විතර වගේ ඇති. අපිට නිකන් එකපාර කාමරය ඇතුලෙන් කෙදිරියක් ඇහුණා. අපි දොරට තාත්තරු කරද්දී තාත්තා ඇරියනේ. අන්තිම සානස් අපි දොර ඇරගත්තා. ඇඳ උඩ තාත්තා හිටියේ පපුව අල්ලගෙන. ස්වාමීන් වහන්සේ ඇරයි යනකොට තාත්තා නැති වෙලා. මම කල්පනා කළා මිනිස්සේ තමන්ගේ උසස් පෙළ ලියන වයසේදී සිහින මාලිගාවක් පිණිස සිහිනයක් ඇති කරගෙන ඒ උදෙසා වත්කම් 30 40 එනකම් ගොඩනගලා 30 දී මුල්ගල් තියලා අවුරුදු 3-3මාරකින් සිහින නිවසක් නගලා ඒ නගාපු සිහින නිවසේ අඩුතරමේ එක රැයක් පහන් කරන්න මරණය ඉඩ දුන්නේ නේ. මරණය කියලා කියන්නේ මේක. මහා සැප සම්පත් තියෙන මිනිස්සු මිය පරලෝ යනවා.
දකින්න කියනවා ඔව් මිය ගියා වගේමයි මාත් ඒ විදිහටම මැරිලා යාවි. ඒ නිසා ජීවිතය කියලා කියන්නේ මහා සැප සම්පත්ම නොවේ. අපි මුළු ජීවිතේම සැපේ කියලා හිතන්නේ මහා සැප සම්පත්. අපේ ජීවිතේ ගොඩ නැගුණා කියලා කියන්නේ පිටුතුනේ මහා සැප සම්පත් ගොඩ නැගීමම නෙමෙයි. මිය පරලෝ යන මිනිස්සයා හදපු ගෙවල් අරන් යන්නේ. තිබුණු account අරන් යන්නේ. පැදපු වාහන අරන් යන්නේ. වටින් හිටපු පිරිස අරන් යන්නේ. තමන් ලස්සනට පිළිවෙලකට තියාගත්ත තමන්ගේ ඇඟ අරන් යන්නේ. ඔක්කොම ටික දාලා මේ මිනිස්සට යන්න වෙනවා. ඒ නිසා මේ මිනිස්සු මිය පරලෝ යන හැටිනොත් තමන් ගැන දකින්න කිව්වා මාගේ දිවිය මත ඉපදීමත් එක්කමයි මගේ පස්සේ මරණය ආවේ. මරණත්ථාය ඕකාසං මාව මරා දාන්න අවස්ථාවක් හොය ඉන්න වදකෝ විය ඒසති. වදකෙක් වගේ නෙමෙයි මරණය. පාතාලෙන් අපි හිතමු කවුරු හරි මරන්න කියලා ඕඩර් එකක් දුන්නා කියලා වදකෙකුට අහවලාව අවස්ථාවක් හම්බෙච්ච ගම මරාපන්. එතකොට මේ වදකයා බලන් ඉන්නේ අවස්ථාවක්. ඒ වගේ නෙමෙයිද මරණය. අවස්ථාවක් හොය ඉන්නවා. ඒ අවස්ථාව ලැබිච්ච ගමන් මරණය අපිව අරගෙන යනවා. ඉපදීම සමගමයි මාගේ මේ මරණයද සදායේ මාමරා දෙමුමට ඉඩක් සොයා සිටිනා වදකයෙකුසේ නිරතුරුව මා පසුපස මරණයයි හබායන්නේ. වදකෙකුගේ පස්සේ එන්නේ ප්‍රශ්න නෙමෙයි විගතුනේ. වදකයා වගේ පස්සේ එන්නේ මොකද්ද? මරණයයි. ඒ නිසා ජීවිතේට ප්‍රශ්න ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන අර්ථයක් වදාලා මහණෙනි ජීවිතේට ඒ එන ප්‍රශ්න වලට ඔබේ හිත යට වෙන්න දෙන්න එපා කියලා. මොකද ප්‍රශ්නේ තියෙද්දීම පිංගුතුනේ අපි ප්‍රශ්නේ විසඳ ගන්නවා කියලා අත ගැහුවට ඒක විසඳ ගන්නත් කලින් අපිට මරණය නම් වූ මහා ප්‍රශ්නේ එන්න බැරිද? එන්න පුළුවන්. මරණය කියන මහා ප්‍රශ්නෙත් එක්ක ගන්නකොට සාමාන්‍යයෙන් අපේ ජීවිතේට එන අනිත් ප්‍රශ්න බොහොම චූටි ප්‍රශ්න. ඒ නිසා මේ මහා ප්‍රශ්නේ දිහා බලන්න හැමතිස්සෙම ඉපදීමත් එක්කම අපි යමක් අරගෙන ආවා නම් ඉපදිනකොට යම් දේවල් අරගෙන ආපු අය විදිහට කියන්නේ ඉපදින මොහොතේ යමක් විශේෂයෙන් අරන් ආවා නම් එහෙම විශේෂයෙන් අරන් ආපු දෙයක් ගැන තියෙනවා උම්මගේ ජාතකේ. ඔයාලා අහලා තියෙන උම්මගේ ජාතකේ අපේ බෝධිසත්වෝ මහෝෂධ. බෝසත් පුතු උපදිනකොට අම්මගේ කුසින් එළියට එන්න ඕන මෙන්න තියෙද්දි ඒ මහෝෂධ පුත් කුමාරයාගේ අතට සම්දි විඳවනු ඖෂධ ගැටයක් දුන්නාලු. ඒ ඖෂධ ගැටේ චූටි අතේ මිටි මොලවාගෙනලු ඒ මහෝෂධ කියන කුමාරයා උපන්නේ. එතකොට උපදිනකොට මම්මා දැක්ක ඖෂධ ගැටයක් අතේ. ආදරෙන් සෙනෙහසින් අම්මා කතා කළා පුතේ මොකද්ද ඔය අතේ? එතකොට මේ උපන් හැටියෙම මේ සිඟිති පුතා අම්මාත් එක්ක එදා කතා කරාලු. සාමාන්‍යයෙන් බෝසත් ජීවිතේ ජීවිත තුනක උපන් හැටි කතා කරලා තියෙනවා. එකක් තමයි ඔය උම්මගේ ජාතකය. ඊළඟ එක වෙස්සන්තර ජාතකය. වෙස්සන්තර කුමාරයා ඉපදිච්ච ගමන් අම්මත් එක්ක කතා කළා. ඊළඟ ජීවිතේ මොකද්ද? ඊළඟ ජීවිතේ තමයි සම්මා සම්බෝධියට පත් වෙච්ච අවසාන ජීවිතේ. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බවෝ කියලා කතා කළා.
ඉතින් එතකොට අම්මට මේ ඖෂධ ගැටේ දික් කරලා කීවා අම්මා මේක දිව්‍යමය ඔසුවක්. මේක මා අරගෙන ආවේ රෝග පීඩා වලින් ඉන්න අයට සුවපත් වෙන්නයි. ඔන්න ඔය වචනේ කිව්වා. ඒ හින්දා තමයි නම ලැබුණේ මහෝසත. මහා ඖෂධේ අරගෙන ආපු කෙනා මහෝසත. දැන් මහෝසත කුමාරයා නම් එනකොට අරගෙන ආවා ඖෂධ ගැටය. ඔයාලයි මායි මොකද්ද මිටි මොනවා ආවේ? අපි හැමෝම මිටි මොනවාගෙන මහෝසත කුමාරයා නම් තනි අතකින් මිටි මොනවාගෙන ආවේ ඖෂධ ගැටේ. ඔයාලයි මායි අත් දෙකේම මිටි කරගෙන ඇවිත් ඉන්නේ මරණය. මරණය කියන එක අපේ ජීවිතය ඇතුලේ අනිවාර්ය උරුමයක් වෙලා. ඒ මිටි මොලවාගෙන නාපු කෙනෙක් වෙනෝ කෙනෙක්. අපි අතීතයේ පැත්තට හැරිලා කතා කරනවා මේ අනුරාධපුරයේ පැත්තේ අපි කොච්චරනම් ඉතිහාසය කතා කරනවද අපේ රජදරුවෝ එක්කම අතීතයට ගියා. ඒ සියලු දෙනා අපිට හිටියනම් මහා ධීර වීර රජවරු. ඒ ධීර වීර රජවරුනුත් වසඟ වුණා මරණයට. සතුරන්ව ඉරන්න පුළුවන් මහා යෝධයෝ මරණය නැමැති යෝධයාට යට වී ගියා. මහා බලවන්තයෝ මරණය නම් වූ බලවන්තයාට යට වී ගියා. දුටුගැමුණු රජුරෝ මේ ලංකා භූමියේ ඒකච්ඡත්‍ර කරනකොට එතුමාගේ පුණ්‍යානුභාවයට ධන සම්පත් පිරිච්චි නැව් මේ වෙරළට ඇවිල්ලා හේඳුණා. එච්චර මහා ධනවතුන් මරණය පැමිණි කල්හි සියලු ධනය හැරදමා ගියා. ඒ නිසා අපිට මේ ජීවිතය ඇතුලේ තියෙන මේ ඔක්කොම ටික පිඟුතුනේ මරණය නම් වූ දෙයින් සැනකින් අහවරක් කරලා දානවා. ඒ නිසා පසුපස්සේ පන්නන වදකයා වගේ දකින්න මරණය ප්‍රශ්න පිට ප්‍රශ්න ජීවිතයට ආවත් ඔයාලට මේ ප්‍රශ්න වල බර සැහැල්ලු කරගන්න උදව් කරයි මරණය සීකිරීම. ප්‍රශ්න වල බර සැහැල්ලු වුණොත් අපි අපේ ජීවිතේ ඊටු ටිකට ලස්සනට මුහුණ දෙයි. නැත්තම් අපි අපේ ජීවිතේ අනවශ්‍ය දෙයක් ප්‍රශ්නයක් කරගෙන සමහරට ඔළුව බර කරගෙන ඉන්නවා. එහෙම නැත්තම් අවශ්‍ය දේ සැහැල්ලුවට අරගෙන ඔහි සැහැල්ලුවෙන් ඉන්නවා. ඔබ අහලා තියෙනවා ජම්බුද්වීපයේ ඒකච්ඡත්‍ර කරලා පාලනය කරපු මහා ආනුභාව සම්පන්න රජු තමයි ධර්මාශෝක අධිරාජයා. අද වෙනකන්වත් ඒ වගේ රජෙක් නෑනේ. මුළු දඹදිවම තනි කොඩියෙන් පාලනය කළා ධර්මාශෝක අධිරාජයා. ওই ධර්මාශෝක අධිරාජයා ධර්මාශෝක වෙන්න කලින් කියලා තියෙන්නේ මොන නමද? මොකක්ද ඒ නම? නිකං නම අශෝක. ඒ නිකං නම අශෝක වෙලා අශෝක ධර්මානුකූල වුණාට පස්සේ ධර්මාශෝක වුණා. අශෝක ධර්මානුකූල වෙන්න කලින් අශෝකට කිව්ව නම මොකද්ද? චණ්ඩාශෝක. තමන්ගේ සහෝදරයෝ 100 දෙනාගෙන් සහෝදරයෝ 99ක් ඝාතනය කරපු මහා රුදුරු යුද්ධයක් කරපු කෙනා චණ්ඩාශෝක. සහෝදරයෙකුට සමාව තිබෙන්නේ නැහැ. එහෙව් චණ්ඩාශෝකයන් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ නිසා ධර්මාශෝක වුණා. ධර්මාශෝක අධිරාජයා ධර්මයේ ගැන පැහැදීමෙන් පස්සේ රජමාලිගාවේ දිනපතා 60000ක් සංඝයාට දන් වළඳවනවලු. උදේ දානෙට කීනම පරිණෝද රජමාලිගාවට 60000ක් වඩිනවලු. බලන්න එහෙම යුගයක් තිබ්බා. දැන් ආගද යුගයේ එහෙම එකක් තිබ්බනම් මාධ්‍යෙන් ගිහිල්ලා මේ රාජකීය භාණ්ඩාගාරේ සල්ලි නේද මේ මෙහෙම දන් දීලා හරියයිද කියලා මහා ගෝර නාඩුවක් පටන් ගන්නවද නැද්ද? අද එහෙම පිරිසකුත් බහුතරයක් ඉන්නවා. ඒ වගේ පිරිසුත් බහුතරයක් වෙලා ඔයාලා වගේ අය නම් සාදු සාදු කියලා අනුමෝදන් වෙයි. නමුත් ඒ බඳු අවලාද කියන පිරිසුත් අද වැඩි වෙලා නේ. ධර්මාශෝක අධිරාජයාගේ ළඟම හිටියනේ එහෙම චරිතයක්. ඒ තමයි තිස්ස යුවරජුරු.
තිස්ස යුවරජුරන්ට මේක ඇල්ලුවේ නෑ. ඔය යුවරජුරු නිතර දෙවියන් කියලා තියෙනවා රජතුමනි වැඩි නැද්ද දානෙට සංඝයා 60000ක් හැමදාම ඔහොම කියලා තියෙනවා. කොහොම හරි තිස්ස යුවරජුරු එක දවසක් මුව දඩේම ගියා. මුව දඩයන් කරන්න දුනුයි මේ අරගෙන ඔය දැන් මුව දඩේම කියලා කියන්නේ කුරුමාණන් අල්ලල්ල කරන එකනේ. සද්ද බද්ද නැතුව මුව දිහා බලන් හිටියා. එතකොට පේනවා අලුතින් වැහැලා අලුත්ම නිල් තනකොළ පිට්ටනිය හැදිලා. ඒ නිල් තනකොළ කාපු මුව තනකොළ රහට මත් වෙලා. එතන මෙහා පැත්තේ ගලාගෙන යනවා සීතල දොළපාර. මුන් මේකෙන් හොඳට සීතල වතුර බීලා තව මත් වෙනවා. හතුරු සතෙක්කෝ දඩයක්කාරයෙක්කෝ Tamanda විපතක් කරයි කියලා මුන්ට වගක් නෑ. මුන් එහෙට පයින්නවා මෙහෙට පයින්නවා එකට පට ලැබෙනවා සෙල්ලම් කරනවා. එතකොට උපරාජ තිස්සට හිතුණා මේකුන්ට නිකන් කණ්ඩ ලැබෙනකොට මේකුන්ට නිකන් බොණ්ඩ ලැබෙනකොට මුන්ගේ ඇත්ත ස්වභාවය ප්‍රකට කරන හින්දා නටලා පැනලා හැප්පිලා ඉන්නවා. හැබැයි ඒකට අර උන්වහන්සේලා අපේ මහරජුරෝ තමයි නිකන් කණ්ඩ දෙන්නේ. අපේ මහරජුරෝ තමයි නිකන් බොණ්ඩ දෙන්නේ. නිකන් කාලා නිකන් බීපු අය නටලා පැනලා හැප්පිලා ගුස්ති අල්ලලා ඉන්න එපේ. එහෙනම් මේ උන්වහන්සේලා කරන්නේ බොරුව. රජුරවන්ට විතරක් පේන්න බිමට ඔලු පාත් කරගෙන සංසුන්ව පියවර තීති යන වෙති තනිකර මේ කරන්නේ බොරුව. එහෙම හිතුවා. ඕක ඇවිල්ලා ධර්මාශෝක අධිරාජයට කිව්වා. ඔබතුමා ඔය රැවටිලා ඉන්නේ මේ අයන්ගේ රංගපෑම් වලට. එතකොට ධර්මාශෝක අධිරාජයා හරි ඥානවන්තයි. ධර්මාශෝක අධිරාජයා එකපාර නිකන් ආයෙ චුට්ටක් ඡණ්ඩාශෝක ස්වභාවය පෙන්නවා. පෙන්නලා කීවා එබ්බතිස්ස ඔබ මගේ ආර්යයන් වහන්සේලාට ගරහන්නේ මගේ ආර්යයන්ට ගරහන කෙනාට ලැබෙන්නේ මරණ දඬුවමයි. ඔබ මගේ රජපෞල එකෙක් නිසා මරන්න කලින් දින 7ක් රජ සැප දෙනවා. අදින් පස්සේ දවස් 7ක් ඔබට ඕන නම් මේ සිංහාසනේ වාඩි වෙන්න පුළුවන්. රාජ භෝජන ඔබට ලැබෙනවා. රාජකීය නෘත්‍ය ලැබෙනවා. රාජකීය වාදන ලැබෙනවා. රාජකීය සංഭാෂණ ලැබෙනවා. දින 7ක් රජ සැප විඳලා මැරෙන්න ලැහැත්තියා. කීවා නැගිටලා ගියා. ඕන්න දැන් දවස් 7 ගත වෙනවා. දවස් 7ම ධර්මාශෝක අධිරාජයා සිංහාසනයට ආවේ නැහැ. ඒ දැන් මල්ලිට පවුලන් තියෙන්නේ. ඕන්න දවස් 7න් පස්සේ සිංහාසනය ඇවිල්ලා සිංහාසනාරූඪ වුණා. සේවකයන්ට කිව්වා අර තිස්සයාව වහා කැඳවාගෙන වරෙව් කිව්වා. එතකොට සේවකයෝ කියනවා අනේ දේවයිනි කැඳවාගෙන එන්න නම් බෑ ඔසවාගෙන එන්න. කැඳවාගෙන එන්න බෑ වෙද්දි. ඔසවාගෙන එන්න කිව්වා. හොඳයි එහෙනම් ඔසවාගෙන වරෙව්. එතකොට සේවකයෝ දෙතුන් දෙනේ මේ උපරාජ තිස්සව හරහට උස්සන් ආවේ. නැගිට ගන්න පණ නැහැ. කාලා නැතුව ඇට්ට ගහලා. ඇද්දිලා ගිහින් අර තිබුණු පාට පෙනුම නැතුව ගිහින් රැවුල වැවිලා ඔක්කොම නිකන් සාගතයකට අහු වුණා වගේ දවස් 7ට සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ධර්මාශෝක අධිරාජයා මේ උපරාජ තිස්ස දිහා හොඳට බැලුවා. බලලා කටකොණකුමුත් hina වෙලා කිව්වා ඇයි මලන්න උඹට දින 7ක් ලැබුණා නෝවේ නිකන් රජසැප. කො උඹ නිකන් ලැබිච්ච රජසැප භුක්ති විඳින්නේ නැද්ද? කො උඹ නැටුවේ නැද්ද? කො උඹ ගෙයියේ නැද්ද? කො උඹ ප්‍රීති වුනේ නැද්ද? එතකොට කෙන්දිරි ගාන හඬකින් කිව්වා දේවිනි දින 7කින් මැරෙන්නේය කියන එක මතක් වෙනකොට මොන රජසැපක්ද? දින 6කින් මැරෙන්නේය කියලා මතක් වෙද්දී මොන රජසැපක්ද? තව දින 5යි කියලා මතක් වෙද්දී
මොන රජපත්ත. එතකොට ධර්මාසෝක අධිරාජයා කියනවා මලන්න දවසින් දවස මරණය ලඟ වෙනවා කියලා හිතලා උඹට වුණා නම් මගේ ආර්ය සංඝයා ඉහළට ගන්න හුස්ම පහළට හෙලන්න කලින් මැරෙන්න පුළුවන් කියලා සිහි කරන පිරිස. පහළට හෙළු හුස්ම ඉහළට ගන්න පෙර මැරෙන්න පුළුවන් කියලා සිහි කරන පිරිස. ඒ උත්තමයෝ කොහොමනම් ප්‍රමාද වෙන්නද කියලා කිව්වා. අපේ ජීවිත වින්දුතුනේ අදත් රැ වෙලා අද මේ දහම් පදේ ඉවර වුණාට පස්සේ ඔයාලා ගෙවල් වලට ගිහිල්ලා ඔය මොනවා හරි දෙයක් බඩට දාගෙන ඔයාලා නිදාගනි. ඒට අරුණ නැගී. අරුණ නැගෙනකොට අපි පුරුද්ද තියෙන්නේ ඕ අලුත් දිනක් උදා වෙලා නැගිටපල්ලා අලුතෙන් දවස පටන් ගනින්නලා කියලා අපි පටන් ගනිමු. අපි නිකන් මේ ඉස්සරහට යන හැම දවසකටම අපි මොකද්ද දාලා තියෙන වචනේ? අලුත් දවස. මෙහෙම දවස් ගිහින් ඔන්න දෙසැම්බර් 31 වෙනිදා එනවා. ඊට පස්සේ ඊළඟ දවසේ ආයේ ඉර උදා වෙනකොට අපි එදාට කියනවා අලුත් අවුරුද්දා. ඉර මාරු වෙලත් නැහැ. ගහකොළ මාරු වෙලත් නැහැ. මොකුත් මාරු වෙලා නැහැ. හැබැයි අපි ඒකට කියනවා අලුත් අවුරුද්ද. දැන් සාමාන්‍ය සුද්දට නම් තියෙන්නේ එක අලුත් අවුරුද්දක්. අපිට තියෙනවා ඩබල්. අපේ අලුත් අවුරුද්ද ජනවාරි පළවෙනිදා ලැබලා ආය අප්‍රේල් වලටත් එකක් එනවනේ අපිට. ඔය ආස්සේ යද්දී අපි එළබෙන උපන්දින සමරනවා. 20 ගණන් වල උපන්දින හරි සන්තෝෂ උපන්දින. 20-25 කාලේ උපන්දින පෙම්වතුන් පෙම්වතියෝ විදිහට එකතු වෙලා මගේ උපන්දිනේට හරියට 12ට බෝල 4 වැටෙද්දි විශ් කරයි කියලා බලාගෙන අනේක ප්‍රකාර නාටකම් එක්ක 20 කාලේ උපන්දින අපට යන්නේ. 30-44 උපන්දින වලට දරු පැටවු මුණුපුරු ওই කට්ටියත් එකතු වෙනවා. 40-50 උපන්දින ටිකත් අපි හිතමු සන්තෝෂින් පොඩ්ඩක් ගැට ගහගත්තා කියලා. 50න් පස්සේ උපන්දින ඒව පින්වතුනි ඇත්තටම සුබ උපන්දිනද? අපි කියනවා ඉතින් හැපි බර්ත්ඩේ කියලා. හැබැයි ඒක සුබද? ඔය 50න් පස්සේ එන උපන්දින නම් එනවාට වඩා හොඳ නැද්ද නොයනවනම්? කරන්න දෙයක් නැහැ. දවසින් දවස අපි ඇත්තටම අලුත් වෙනව නෙමෙයි. පරණ වෙනවා. බණ කියන මාත් පරණ වෙනවා. බණ අහන ඔයාලා පරණ වෙනවා. අපිට ඉන්ද්‍රිය ලැබිලා තියෙන ආයුෂ ගාන පින්වතුනි අවුරුදු 80ක් නා. මෙතන 30 අයට තව තියෙන්නේ 50යිනේ. මෙතන 40 අයට තව තියෙන්නේ හරියටම භාගයයිනේ 40යිනේ. මෙතන 50 මේ 50 වෙච්ච අයට තව තියෙන්නේ 30යිනේ. 60 අයට තව තියෙන්නේ 20යිනේ. 60ටත් වඩා වැඩි නං. දැන් යන්න ගොඩාක් අපි ලං වෙලානේ. අපේ ජීවිතය ගැන දකින්න ඒ උදෙසා වදාලා මෙහෙම ඊසකං අනිවත්තන්තං සතතං ගමනුසුකං මේක හරියට මේ වගේ මොහොතකුත් නැවතිලා නැතුව ගමනටම වෙහෙසෙන හරියට පෙර දිගින් උදා වෙන හිරු වගේ. ඉර උදා වුණාට පස්සේ ඉර මොහොතක්ව නැවතිලා හිටින්නේ නැහැ. ඉර අඛණ්ඩව ගමන් කරනවා අනිත් පැත්තෙන් බැහැලා යන්නනේ. ඒ වගේ ජීවිතේ මොහොතකුත් නැවති නැති නිති ගමනටම වෙහෙසෙන උපන්දා සිට දිවියද නොනැවති යයි මරණෙට පෙර දිගින් උදාවන හිරු නොනැවති යයි අවරට එලෙසින්ම මේ දිවියද නොනැවති යයි මරණෙට
මොන තරම් සත්‍යයක්ද? ඉර උදා වෙලා ඉර බැහැගෙන යනවා වගේ අපේ ජීවිතේ බැහැගෙන යන කලාව පැත්තට යමින් තියෙනවා. නමුත් මේ උපමාව ඒ කියන්නේ ඒ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හැදුවා ජීවිතේ මෙහෙමයි කියලා. නමුත් බලන්න කවදාවත් පිටුතුනේ මෙහෙම වෙලා තියෙනවද? ඔයාලගේ හිතේ බයක්වත් ඇති වෙලා තියෙනවද මෙහෙම? අද නම් උදේ ඉර පෑයුවා. හැබැයි 10ට විතර බහිද දන්නේ. ඔයාලට කවදාවත් හිතලා තියෙනවද? අද නම් උදේ ඉර පෑයුවා. නමුත් එකපාර නිකන් 10 වගේ වෙද්දි බහිවද්ද කියලා අපිට හිතෙනවද? අපි දන්නවා ඉර උදේ පෑයුවා නම් 5:00ට 6ට ඕක බහින්නේ හවස 6 විතර වගේ වෙද්දි. ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා විශ්වාසයක් අපිට තියෙනවා. ජීවිතේ එහෙමද? ජීවිතේ මේකද? ජීවිතය ගැන අපිට එහෙම කියන්න පුළුවන්ද? ඕ මං උපන්න ඉපදිච්චි මං අනිවාර්යෙන් බැහැලා යන්නේ අසවල් වයසේ. කවුද අපිට එහෙම සහතික දුන්නේ? අපි අපේම ජීවිතය ගැන හැදලා බලනකොට මං හිතන්නේ ඇත්තටම අපිට සතුටු වෙන්නයි තියෙන්නේ. මං මොකක්ද සංසාර ගමනේ ඉදි කරපු පිනකට මං තාම ජීවත් වෙනවා. අපි තාම ජීවත් වෙනවා කියන එක අපේ ජීවිතේට පින්වතුනි විශේෂ කරුණක්. මොකද අපිත් එක්කම එකට ඉපදිච්ච කී දෙනෙක් මේ වෙනකොට මේ ලෝකේ නැතු ඇද්ද? මාගේ වයස වෙනකන් මම මේ බණ කියන වයස වෙනකොට මං ඉපදිච්ච දවසේම ඒ සමදිනවලම ඉපදිනා මේ වෙනකොට ලෝකෙන් ගියපු කී දෙනෙක් ඇද්ද? මං දන්න අයත් කීප දෙනෙක් ඉන්නවා. මං නොදන්න ලෝකේ කී දෙනෙක් ඇද්ද? එක ජීවිතයක අපේ මහා බෝධිසත්වෝ අභිඥාලාභී ඍෂිවරයෙක් වුණා. ඒ අභිඥා ඇති ඍෂීන් වහන්සේ අභිඥා බලයෙන් සියලු සත්‍යයන්ව දකින. දැන් අද අපිට එහෙම මහා ඥානයක් නැහැනේ. අපිට පේන්නේ මේ ගමේ මේ ගොඩේ ඉන්න මිනිස්සු ටික විතරනේ නේ. හැබැයි අපිට මොනවා හරි නුවණක් තිබ්බනම් සියලු දෙනා ගැන කෝටි 800කට වඩා මිනිස්සු ඉන්නවා. ඒ කෝටි 800කට වැඩි මිනිස්සු ගැන අපි මේ අපිට බලාගෙන ඉන්න පුළුවන් ඥානයක් අපිට තිබ්බනම් ඒ ඥාන තිබිච්ච බෝධිසත්වෝ කියනවා උදෑසන දුටු බොහෝ අය දහවල දකින්නට නැත. දහවලේ සිටි බොහෝ අය හවසට දකින්නට නැත. හවස සිටිනා බොහෝ අය රැයේ දකින්නට නැත. මේ තමයි ලෝකයේ ඇත්ත. අපිට පේන්නේ මේ ගමේ රටේ කීප දෙනාගේ කතන්දර විතරයි. නමුත් අපි මේ බණ ඩිංගිත්ත කියලා දැන් බණ පටන්ගෙන හෝරාවකට ආසන්න කාලයක් ආවා. මේ බණ ටික කියපු ටිකේම මේ ලෝකෙන් කී දෙනෙක් යන්නේ නැද්ද? එහෙම කන්නේ ජීවිතේ. ඔයාලගේ ජීවිතේ නම් වූ ඉර දැන් උදා වෙලා. උදා වෙච්ච ඉර බහිනවා මිසක් ආයෝක වෙන කතාවක් නැහැ. දැන් උදා වුණු ඉර බහිමින් තියනවා. ජීවිතේ නම් වූ ඉර බැසයන්ට ලං වෙලා විදුලියක් මෙන් දිය බුබුල මෙන් පිනිබිඳක් මෙන් නැසී යන මෙය ඉරක් ඇඳි විට දිය මත වහා මෙකෙමින් යන ලෙස මරණයද පසුපසින් නෙයි සතුරු ඝාතකයෙකු ලෙස කිසි තැනකදී මරණය වලක්වාලිය නොහැක්කේමය. අහසේත් එහෙම තැනක් නැහැ. අහසේ අහවල් තැනට ගිහින් නොමැර ඉන්න පුළුවන් කියලා තැන අහසේ නැහැ. මුහුද මැදත් එහෙම තැනක් නැහැ.
අසවල් තැනදී මැරෙන්නේ කියලා තැනක් නැහැ. පර්වතයක් ඇතුළට රිංගලා ආරක්ෂා වෙන්න කියලා එහෙම තැනක් නැහැ. පර්වතයක් අස්සේවත් නොමැරී ඉන්න තැනක් නැහැ. නවිජ්ජති සෝ ජගති පදේසෝ මේ පෘථිවි තලයේ හෝ මේ සක්වලේ හෝ එබඳු තැනක් නැත්තේමය. යත්තට්ඨිතෝ යම් තැනක පිහිටා මරණයෙන් ගැලවිය හැකි නම් එබඳු තැනක් ලෝකේ නැත්තේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ මොනතරම් සත්‍යයක්ද? අපේ මේ ජීවන ගමනේ අද තාක්ෂණය ගොඩක් දියුණු නිසා ඉස්සරටත් වඩා මිනිසුන්ගේ කතන්දර අපිට කොච්චර දකින්න ලැබෙනවද? ඔයාලා රූපවාහිනී සමාජ මාධ්‍ය බලනකොට මොනතරම්නම් ඔයාලගේ ඇස් දෙකෙන් දැකලා ඇද්ද? හදිසි අනතුරු. ඒ අනතුරු දකිනකොට නම් මිනිස්සු කල්පනා කරන්න ගොඩක් දන්නේ. අනතුරු දකිනකොට මිනිස්සු කල්පනා කරන විදිහ හරි මාන්නකාර උඩඟු ක්‍රමයක්. මම මීට මාසෙකට විතර වගේ කලින් දැක්කා. ඇතැම් විට ඔයාලා දකින්න ඇති ක්ලෙන්ටේනර් රථයක ඒ සාමාන්‍ය ක්ලෙන්ටේනර් වල ඉන්නවනේ දෙන්නේ. ඒ රියදුරාට උදව් කරන්න ඉන්න අනිත් එක්කෙනා. යම් කිසි ක්ලෙන්ටේනරට මොන හරි බඩු වගේක් පටවලා ඒ සහායට ඉන්න එක්කෙනා ඒ ක්ලෙන්ටේනරේ මේ දොරට මෙහෙම අර තට්ටු කරනවා. ඒ රියදුරාට තට්ටු කරනවා අපි යම් කියලා වගේ අදහස. දොර ඒ වෙනකොට ඇරලා තියෙන්නේ. ඒකල මේ සහායක පුරුෂයා ලැහැත්ති වෙනවා. එයාට පුරුද්ද ඇති ඕන තරම් අර සාමාන්‍ය ඔය වාහන වලට නගින්න බහින්න මිනිස්සු උරුණාට පස්සේ මිනිස්සුන්ට ඒක නිකන් පැනලා වගේ නැග ගන්න පුළුවන් නේ. ක්ලෙන්ටේනර් එක ඉස්සරහට අදින්න ලැහැත් වෙනකොටම මෙයා දොරේ එල්ලලා මේ මුඩට පයින්නවා. මෙයාට හරියට ඒක කරගන්න බැරි වෙනවා. එහෙම වැටෙනවා. ක්ලෙන්ටේනර් වල පින්වතුනි ඒ දිග වාහන වල අර ඉස්සරහ කැලේ රෝද දෙක හරි ළඟයිනේ. වැටිච්ච ගම බිමට වැටෙනකොටම වැටෙන්නේ අර ළඟම තියෙන රෝද දෙකට. මුළු ඇඟ දිගේම රෝද දෙක යනවා. ඉතින් ඒක එතනම තියෙන කැමරාවකට අහු වෙලා ඔළුවත් එක්කම සම්පූර්ණයෙන් යට වෙලා යනවා. ඉතින් මම මේ වීඩියෝ එක දැක්කා. මේ වීඩියෝ එකේ යටින් තිබ්බ එකට මට හරි වේදනාවක් ඇති වුණා. ඒ වීඩියෝ එකේ යමෙක් සමාජ මාධ්‍යයට දාලා තිබුණේ මේ වචනේ මේ පේනවද සත්තු තලලා මරණ අයට වෙනදී. එහෙම තමයි ඒක තිබ්බේ. මට හරි කනගාටුවක් ඇති වුණා මිනිස්සු තව මිනිස්සුගේ විපතක් දිහා බලන විදිහ. ඔහු සමාන්තර ඔහුට ආයේ වාහන පදව ගන්න බැරුව ඇති. තමන් එකට හිටපු මිනිස්සයා තමන්ම වාහනේ අරගෙන යද්දි තමන්ගේ මේ රිය පැදවීමෙන් යට වෙලා මැරුණාම කොච්චර කම්පාවක් හටගන්නේද? ඔයාලා නම් කවදාවත් ඔය සමාජ මාධ්‍ය ආදී පරිශීලනය කරද්දි මේ ජරා වැඩේ කරන්න එපා. ඔයාලටවත් මටවත් කර්ම විපාක දකින්න පුළුවන් ඥානයක් නැහැ. මිනිස්සුන්ට යම් විපතක් කරදරයක් වෙනකොට ඒ විපත කරදරේ උනේ මේ කර්මයෙන්මයි කියලා දකින්න පුළුවන් ඥානෙ තිබ්බේ මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරයි. වෙන කාටවත් ඒක නැහැ. ඒ නිසා නොදන්න ඒවා පටලවලා නිකන් නැති ප්‍රශ්න ජීවිතේ හදාගන්න එපා. සාමාන්‍ය මිනිස්සෙක් එහෙම මිය පරලෝ යනවා දැක්කොත් ඔයාලා හිතිය යුත්තේ මොකක්ද? මරණය එන්න තියෙන විදිහ. ඒක දකින්න. මිනිස්සෙක් ඒ විදිහට මැරෙනවා දකින්නකොට ඔයාලා හිතන්න මටත් මෙහෙම මරණ එන්න පුළුවන් නේ. පාරේ ඇවිදගෙන යනකොට ලයිට් කණු කඩා වැටලා මිනිස්සු මැරෙනවා අපි දැක්කා. හිතන්න මටත් මරණ එහෙම එන්න පුළුවන් නේ. තමන් නැග යන බස් එකට ගහ කඩා වැටිලා ඒ ගහ වැටෙනකොට එතනම වාඩි වෙලා ගිහින් මිනිස්සු මැරුණා. දකින්න මටත් මරණ එහෙම එන්න පුළුවන් නේ. රිය පදවන මේ රියදුරාගේ හෘදයාබාධයක් එකපාර ඇවිල්ලා රථේ පාලනය කරගන්න බැරුව ගිහින් රථ පාරෙන් පිටපයින්නවා. ඒ රථේ ගියා නම් 50ක් 60ක් ඒ සියලු දෙනාට මරණ එනවා.
මරණය මොන විදිහට එන්න බැරිද? මරණය නොයන විදිහක් මේක කියලා කියන්න පුළුවන් ක්‍රමයක් අපිට ලෝකේ තියෙනවද? නහිසෝ උපක්කමුවත්ති යේන ජාතා නමීරේ. කිසිම උපක්‍රමයක් නැහැ මේ ලෝකේ උපන් කෙනෙකුට නොමරි සදාකාලික වෙන්න. ජරම් පීපත්තෝ මරණ නා කියලා මෙරිලා යනවාමයි. ඒවන් ධම්මා හිපානිනෝ. ඒක තමයි සත්‍යයේ ධර්මතාවය. පිනෙන් නුවණින් ගුණෙන් නිතිරුණු බුදු පසේ බුදු රහතුන් මරණය විසින් සැනකින් නසාවන සාදෙමුවෝ මාවෙන්නෙකුගේ මරණය ගැන කියන්නට දෙයක් නැතිමය. බුදු පසේ බුදු මහා රහත් උත්තමයෝ පවා මරණය නැමැති දේ නිසා පිරිනිවනට වැඩියා. එහෙව් එකේ මං වගේ කෙනෙක් ගැන කවර කතාවද? එහෙම හිතන්න කිව්වා. මේ ලෝකයට පහළ වෙච්ච අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා පිරිනිවනට වැඩියා. එහෙව් එකේ අපි ගැන කවර කතාවද? ඔය මරණය කියන සේයාව, ඔය මරණය නම් වූ අඳුරු සෙවණැල්ල, ඔය ගාථා කීපෙන් පින්වතුනි අපිට දැනෙනවද නැද්ද? මරණය කියලා අඳුරු සෙවණැල්ල අපිට තියෙනවා. ඒ සෙවණැල්ල තියාගෙන තමයි අපි හිතින්නේ මේ ප්‍රශ්න කවදා ඉවර වෙයිද කියලා. අපේ බෝධිසත්වයෝ පෙර අතීත ජීවිතයක බරණැස් රජුරුවන්ගේ රජ කුලේ පිළිසඳ ගන්නවා. ඒ අගමෙහිසිගේ කුසේ බෝධිසත්වයෝ පිළිසඳ ගන්න කලින් ඇගේ කුසේ කලින් දරු පැටව පිළිසඳගෙන තියෙනවා. ඒ රජ කුලයට තිබ්බ මෙහෙම ප්‍රශ්නයක්. ඒ දේවියගේ බඩේ යම් දරුවෙක් පිළිසඳ ගන්නවද? ඒ පිළිසඳ ගන්න දරුවා යක්ෂණියක් විසින් නසනවා. ලොකු වෙන්න දෙන්නේ නැහැ. පළවෙනි වතාවේ වුන් දරුවෙක් ආවා. ඒ දරුවා අර යක්ෂණිය විසින් නැසුවා. දෙවෙනි වතාවෙත් දරුවෙක් ආවා. එක එක ආරක්ෂා විධි විධාන කරලා තියෙද්දි අනේ අර දරු පෙටියත් මැරුණා. ඔහොම දරුවෝ කීප දෙනෙක් මැරිලා ඉද්දි තමයි බෝධිසත්වෝ ඒ කුසට එන්නේ. බෝධිසත්වෝ බඩට ආවා විතරයි අර යක්ෂණීගේ ආයුෂ ටික ඉවර වුණා. යක්ෂණී යක්ෂ ජීවිතෙන් චුත වුණා. නමුත් දැන් මේක කවුරුත් දන්නේ නැනේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ ඇයෝ මහදේවී ගැබ් ගත්තා කියලා දැනගත්ත ගමන් කලේ මේ දරු පැටියාත් අර යක්ෂණී ඇවිල්ලා විනාශ කරලා දායි. ඒ අමනුස්ස ප්‍රශ්نين කොහොම හරි මේ දරු පැටියව බේර ගන්න ඕන. මොකක්ද ඒකට කරන්න කියලා දැන් විශේෂ ඉති කතිකාවත් රැස්වීම. එක ඇමතියෙක් කීව රජුරවන්ට රජතුමනි අහලා තියෙනවා අපි ඔය අමනුස්සයන්ට කිට්ටු වෙන්න බැරිය කියලා යකඩවලට. අමනුස්සයෝ යකඩවලට බයයිලු. ඒ ඕක අදන් නැද්ද ඔය මතේ? අදත් තියෙනවනේ ඔය අමනුස්ස ප්‍රශ්න වගේ තියෙනකොට ඒ ඈයන්ගේ බෙල්ලේ සමහරට ගිර එල්ලනවා. ඇතැම් වෙලාවට ඒ උදෙසා දැන් මට මතකයි ඔය අපේ ගම්පළාත් ලෝක තිබුණා දැන් නම් තියනවද මන්ද සාමාන්‍යයෙන් ඔය ගෑනු ළමයි වැඩි වියටපත් වෙච්ච ගෑනු ළමයින්ට අර කුමාර දෝෂයක් තියෙනවනේ ඔන්න ඕකට ඔය දෝෂෙට විශේෂයෙන් ඒ ගෑනු ළමයිගේ අත්වලට සමහරට එන දීලා යවනවා ගමන් බිම යනවා නම් ටිකක් හවස් කාලේට වෙන්න එයාලගේ අතට ඇණයක් දෙනවා. ওই පරාල එන එහෙම අරගෙන ගෑනු ළමයි යන්නේ. ඔය වගේ වෙලා තහල තියෙනද මේවා. සමහර මේ වයසක අම්මලා තාත්තලා දන්නවා ඇති. එක එක දේවල් තියෙනවා යකඩ වලට අමනුෂ්‍යයෙක් කිට් වෙන්න බෑ කියලා. ඒක ඒ කාලේ තිබ්බ මතයක්. ඉතින් අර ඇමතිය කිව්වා යකඩෙන්ම සම්පූර්ණයෙන් ගයක් කරලා
යකඩගේ ඇතුලේ දේවි රැක්කොත් දරු පැටියා රැකේ. ඉතින් රජුව වහා ක්‍රියාත්මක වුණා. යකඩෙන්ම ගෙදරක් කළා. රජු කරපු නිසා මේක ටිකක් ලොකුවට තියෙන්නේ නැති. නමුත් ඉතින් යකඩෙන් කරපු ගෙදරනේ. ඕක කොච්චර ලොකුවට තිබ්බත් නිකන් හිර කූඩුව වගේ තමයි. බිම පොළවත් යකඩෙන්ම කළා. පැති බිත්තිත් යකඩෙන්ම කළා. වහලත් යකඩෙන්ම කළා. යකඩ ගෙදර ඇතුලේ අර අගබිසවව නැවැත්තුවා. යකඩ ගෙදර ඇතුලේදීම අර බෝධිසත්ව දරු පැටියා බිහි වුණා. යකඩ ගෙදර ඇතුළෙම දැන් අම්මගෙන් කිරි බීලා ලොකු වෙනවා. යකඩ ගෙදර ඇතුළටම ගෙන්නලා තමයි ඉගෙනුවේ. ඔක්කොම ශිල්ප ඉගෙන ගත්තේ අර යකඩ ගේ ඇතුළෙමයි. ඒ යකඩ ගෙදරම අවුරුදු 16ක් වෙනකම් ගෙයින් එළියට අඩියක් තියන්නේ නැතුව රැක්කා. අවුරුදු 16 තරුණ නවයවුන් වියේ කොල්ල වෙනකන් බෝධිසත්ව කුමාරයා අර යකඩ ගේ ඇතුලේ. ඒ නිසා ඉතින් ඒ රටේම මිනිස්සු ඒ කුමාරයාට කියපු නම තමයි අයෝගර. අයෝ කියලා කිව්වේ යකඩට, ගර කියලා කිව්වේ ගෙදරට. යකඩ ගෙදර හැදිච්ච කුමාරයා අයෝගර කුමාරයා. මේ අයෝගර කුමාරයා අවුරුදු 16 වයසට මෝරලා ඉන්නකොට බරණැස් රජුව දවසක් කල්පනා කළා මගේ පුතා දැන් අයෝගරේ ඇතුලේම සෑහෙන කාලක් හිර වෙලා හිටියා. දැන් නම් මගේ කොල්ල ලොකුයි. ශිල්පත් හොඳට ප්‍රගුණ වෙලා. මගේ දරුවාට දැන් විපතක් කරන්න අමනුෂ්‍යයෙකුට ලේසි නෑ. ඒ නිසා මම මගේ දරුවව එළියට ගන්න ඕන. අවුරුදු 16ක් විස්තේ මගේ පුතා හිර වෙලා හිටපු නිසා අද එළියට ගන්න දවසේම මගේ පුතාව රාජ්‍යයේ අභිෂේක කරවන්න ඕන. මෙහෙම හිතුවා. හිතලා ඔන්න රාජපුරුෂය එවලා කිව්වා අද අයෝගර කුමාරයාව යකඩ ගෙදරින් එළියට ගන්නවා. කුමාරයා නගරය දැකලා නැති නිසා මුළු නගරෙම පෙන්වන්න අද ඇවිත් ඉතින් හැම වීදියක්ම සරසලා අයෝගර කුමාරයා වීදි සංචාරය එකතු කරගෙන යනවා. එදා තමයි කුමාරයා දකින්නේ දැන් ඉගෙනගෙන තිබුණු සමහර දර්ශන එදා තමයි S2කට දකින්නේ. ලස්සන කෙතියායවල් එදා දකින්නේ. අහසේ වලාකුළු පිරීලා තියෙන හැටි එදා දකින්නේ. හුලං හමනකොට මේ කඳු යායවල් වල ගස් හෙල්ලෙන හැටි එදා දකින්නේ. මිනිස්සු ගොඩාක් මේ ගම් දනව් වල ජීවත් වෙනව නේද කියන එක එදා දකින්නේ. ඔක්කොම දැක නගර සංචාරය කළා. විස්මිත ඥානවන්තයෙක් මේ බෝධිසත්වයෝ. රජුරුවන්ගේ ළඟට ඇවිල්ලා රජුරුවන්ගේ පාකමලියව වැන්දා. රජුරුව එතකොට තමන්ගේ හිසේ තිබුණු ඔටුන්න ගලවලා අතට ගත්තා. අරගෙන කිව්වා පුත්‍රය අදම මම ඔබව මේ රාජ්‍යයේ අභිෂේක කරනවා. එතකොට බෝධිසත්වෝ පියවරක් පස්සට ගියා. ගිහින් කිව්වා පියාණෙනි මට රාජාභිෂේකේ එපා. මට වරයක් දෙන්න. බඹදත් රජු රහන පුත්‍රේ මොකද්ද ඔබට උන වරේ? පියාණෙනි මං ඉල්ලන්නේ මේන මෙච්චරයි. මට මහාන වෙන්න යන්න අවසර දෙන්න. මොකද්ද වරේ? මට පැවිදි වෙන්න අවසර දෙන්න. රජුරුවන්ගේ මූණ අඳුරුණා. රජුරුව කිව්වා පුත්‍රය රාජාභිෂේකය ලබන්න ලැහැත්තිනකොට පැවිදි වෙන්න යන්න ඉල්ලන්නේ ඇයි? මොකද්ද නුඹට තියෙන ප්‍රශ්නේ? එතකොට බෝධිසත්වෝ කියනවා පියාණෙනි මම 16 අවුරුද්දක් තිස්සේ අමනුෂ්‍ය ප්‍රශ්නයන් නිසා අයෝගරයක හිර වී හිටියා. ඒක කීවා. ඒක කියනකොටම රජුරෝ hina වුණා. රජුරෝ hina වෙලා ඇමති මණ්ඩලයේ දිහා බලලා රජුරෝ කිව්වා හරි පුත්‍රය ඒ ප්‍රශ්නේ දැන් ඉවරයිනේ. මොකද කියපු වචනේ? ඒක දැන් ඉවරයිනේ. ජීවිතේ අපිට එන ප්‍රශ්නවලදී අපිත් ওই වචනේ කියලා තියෙනවනේ නේ.
ඉස්සර ප්‍රශ්නයක් තිබ්බා ඇති යන්තම් ඒක දැන් ඉවරයි. ඒක දැන් ඉවරයි කියලා ප්‍රශ්න පිට ප්‍රශ්න එනකොට අපි එක ප්‍රශ්න යම් පමණකට අයින් කරලා දානවා. හරි ඒකත් ඉවරයි. හැබැයි ඒක ඉවර වෙනකොට ඔක්කොම ප්‍රශ්න ඉවරද? නෑ, සමහරට ඒක ඉවර වෙන්නේ 10ක් ඇවිත්. ඒක ඉවර වෙන්නේ 10ක් ඇවිත්. හැබැයි අපි කියනවා ඒක ඉවරයි. අර රජුරුව බෝධිසත්වයන්ට කිව්වා හරි පුත්‍රය දැන් මේ ප්‍රශ්නේ ඉවරයි නේද? කිව්වා පියාණෙනි නෑ. මගේ ප්‍රශ්නේ ඉවර නෑ. එතකොට රජුරුව මූණත් අඳුරු කරගෙන ඇහුවා පුත්‍රය තවත් මොකක්ද නුඹට තියෙන ප්‍රශ්නේ? බලන්න තියෙන ප්‍රශ්නේ කියපු හැටි. යමේක රත්තින් පටමන් ගබ්බේ වසති මානවෝ පියාණෙනි මම මිනිස්සෙක් විදිහට යම් දිනක මගේ අම්මාගේ කුසේ පිළිසඳ ගත්තාද අබ්බුට්ටිතෝව සයති එදා ඉඳලා මට උනේ හරියට හුලඟට අහුවෙච්ච වලාකුලක් වගේ සගච්ඡාම එක දිගට යන එකමයි නඩිවත්තති මම නවතින්නේ නැතුවම ගියා. කොයි දිශාවටද? නවතින්නේ නැතුවම පියාණෙනි මම මරණයේ දිශාවට ගියා. අම්මගේ කුසේ කලලේ විදියට පිළිසඳ ගත්ත දවසේ ඉඳලා නෙමෙයිද පින්වතුනි අපි මරණයේ දිශාවට යන්න පටන් ගත්තේ. අපි උපන් දින සමරන්නේ කලලේ විදියට පිහිටපු දවස නෙමෙයි. අපි දන්නේ නැති නිසා. අපි උපන් දිනේ විදියට සමරන්නේ අම්මගේ බඩෙන් එළියට ආපු දවස. නමුත් අපි ඉපදිච්ච දවස කවද්ද? අම්මාගේ කුසේ පිළිසිඳ ගත්ත දවස. ඒ නිසා නේද ඇතැම් දරුවෝ බඩට ඇවිත් උපදින්නේ නැතුව මැරෙන්නේ. අම්මගේ කුසින් බිහි වෙන්න කලින් ඇතැම් දරුවෝ මැරෙනවා. සමහරු බිහි වෙන දිනේ ඒ ප්‍රසූතියේදී මැරෙනවා. සමහරු බිහි වෙලා සිඟිති කාලේ මැරෙනවා. සමහරු සෙල්ලම් කරන කාලේ මැරෙනවා. සමහරු ඉස්කෝලේ යන වයසේ මැරෙනවා. සමහරු භද්‍ර යවුනේ මැරෙනවා. සමහරු යවුනේ මැරෙනවා. සමහරු මැදි වයසේ මැරෙනවා. සමහරු නායක වෙලා මැරෙනවා කියලා කියනවා ඇරෙන්න. අපිට තියෙනවද පින්වතුනි ජීවිතේ ගැන නොමැරෙනවා කියලා වචනය? හරියට හුලකට අහුවෙච්ච වලාකුලක් වගේ පියාණෙනි මම මරණය වෙතම ගියා. මට පේනවා පියාණෙනි යුද බලයෙන් යුතුව මහා බලවත් බවට පත්වෙච්ච මිනිස්සු මහා යුද බලා පරාක්‍රමයෙන් ගිහිල්ලා සතුරු මඩින හැටි මට පේනවා. ඒ පියාණෙනි ඒ සතුරු මඩින අති දක්ෂ රණශූරයෝ නාකිවීම මඩිනවා මට පේන්නේ. සතුරන්ව මඩින අති දක්ෂ රණශූරයෝ ලෙඩ දුක් මඩිනවා මට පේන්නේ. සතුරන්ව මඩින අති දක්ෂ රණශූරයෝ මරණය මඩිනවා මට පේන්නේ. ඒ හැම රණශූරයන්ම නාකිවීම ලෙඩවීම මරණය විසින් මැඩගෙන යනවා. ඒ රණශූරයන්ටත් වඩා දක්ෂයි නාකිවීම ලෙඩවීම මරණය. බලන්න පියාණෙනි චතුරංගණින් සේනං සුභිංස රූපං මහ භයානක විදියට සිවුරඟ සෙනඟ පිරිවරාගෙන ගිහින් ජයන්ති රට්ටාධිපති පසයිහ රට රාජ්‍ය දිනන රජවරු සිටි නමච්චුනෝ ජයතු මුස්සහන්ති. හැබැයි ඒ කිසි කෙනෙකුට මරණය පරද්දලා ජය ගන්න බෑ. තම් මේ මති හෝති චරාමි ධම්මං. ආන් ඒ නිසයි මං හිතුවේ මට නම් වටින්නේ රජකමට වඩා ධර්මයේ හැසිරෙන එකයි. පියාණෙනි ඇත්තස්රිය පාබල කියන මහා සිවුරඟ සෙනඟ පිරිවරාගෙන සතුරන්ව මඩින්න උත්සාහ කරන මහා යෝධයෝ මා දකිනවා. හැබැයි ඒ කිසිදු යෝධයෙකුට මරණය මඩින්න පුළුවන් කමක් නැහැ. ඒ හැමදෙනා මරණයට අහු වී මරණය හමුවේ පෙරදී යනවා මට පේනවා. තම්මේ හෝති තම්මේ මති හෝති චරාමි ධම්මං. ආන් එතකොට මට හිතෙන්නේ ධර්මයේ හැසිරීමමයි වටින්නේ කියලා. පියාණෙනි මම දකිනවා හරි දක්ෂ ධනුර්ධරයෝ. ධනුර්ධර කියලා කියන්නේ ඊතලින් විදින කට්ටියට ඒ කාලේ හිටපු අයනේ. මම දකිනවා හරි දක්ෂ ධනුර්ධරයෝ
දුර ඈත ඉලක්ක වලට පවා එයාලට හරියට විදින්න පුළුවන්. හැබැයි පියාණෙනි මරණයට ඉලක්කයට විද ගන්න පුළුවන් කිසි කෙනෙක් මා දැක නැහැ. තම්මේ මති හෝති චරාමි ධම්මා. එතකොට මට හිතෙන්නේ ධර්මයේ හැසිරීමමයි වටින්නේ කියලා. පියාණෙනි මම දකිනවා ඇතෙන් සිද්ධ විද්‍යාධරයෝ ඒ සිද්ධ විද්‍යාධර කියලා කියන්නේ ඒවල නිකන් තේරුම් ගන්න මැජික් කාර්යය. ඒ සිද්ධ විද්‍යාධරයන්ට පුළුවන් මැජික් කාර්යයන්ට අනිත් අයට නොපෙනී ගමන් කරන්න. එයාලා මැජික් හදාගෙන ඒ මැජික් එකෙන් අනිත් අයට පේන්නේ නැතුව යනවා. ඒ කාලේ එහෙම මැජික් කාර්යොත් ඉඳලා තියෙනවා. හැබැයි පියාණෙනි ඒ බඳු මැජික් කාර්යයකටවත් මරණයට නොපෙනී ගමන් කරන්න බෑ. ඒ මැජික් කාර්යයට නොපෙනී මරණය ඔහු ළඟට එනවා. ඔව්ව දකිනකොට මට හිතෙනවා තම්මේ මති හෝති චරාමි ධම්මා. ධර්මයේ හැසිරෙන එකනේ වටින්නේ. පියාණෙනි දක්ෂ සර්ප විද්දු මා දැක තියෙනවා. එහෙම සර්ප විද්දු ගැන මම අහලා තියෙනවා. සර්පෙක් ඕන තැනකට ඕන වෙලාවක දෂ්ට කළා එයාලට බෙහෙත් තියෙනවා. හැබැයි ඒ වෙලාවටම මරණය කියන සර්පයා දෂ්ට කරපු දවසට බෙහෙත් නැතුව මැරෙනවා. තම්මේ මති හෝති චරාමි ධම්මා. එතකොට මට හිතෙනවා මේ ජීවිතේ වටිනම දේ ධර්මයේ හැසිරීම කියලා. මේ කවුරු හිතපු විදිහද මම මේ කියන්නේ? බෝසත්වරයෙක් හිතපු විදිහ. ඉතින් ජීවන ගමනට මේක එකතු කරගන්න. ඔයාලගේ ජීවිතවලට ප්‍රශ්න එනකොට පින්වතුනි උත්තරේ ඕම ඔතන තියෙනවා. මට මීට වඩා ප්‍රශ්නයක් තියෙනවා. මරණය. මරණය නොමැති ප්‍රශ්න එනකොට මේ ප්‍රශ්න මොනවද මට? ඒ නිසා මරණය පැමිණෙන්න කලින් මට වටින්නේ ධර්මයේ හැසිරීමයි. මෙතෙන් දෙන්න හැම ප්‍රශ්නයක්ම විසඳෙන තැන ධර්මයේ හැසිරීම පමණමයි. ඒ නිසා මේ බෝධිසත්වෝ ওই විස්තරේ කියලා අවසානයේට කියනවා මේ මෙහෙමත් කතාවක් කියනවා මේකත් හරි ලස්සන එකක්. මායාකාරා රංග මජ්ජේ කරොන්තා. පියාණෙනි මම දකිනවා දක්ෂ නළුවෝ. ඒ නළුවෝ වේදිකාවට නැග්ගට පස්සේ ඉතින් ඒ කාලේ තිබෙ වේදිකා නාට්‍යනේ. ඒ නළුවෝ වේදිකාවට නැග්ගට පස්සේ එයාලා අනිත් ජනයා රැවටෙන විදිහට රඟපානවා. නළුවෝ අඬනවා. ඒ අඬන නළුවා ගැන බලන් ඉන්න අයට හිතෙනවා ඇත්තටම අඬනවා. නළුවෝ රඟපානවා ජනයාව මුලා වෙලා යන විදිහට. හැබැයි පියාණෙනි ඒකද නළුවෙකුටවත් මරණය මුලා කරන්න නම් බෑ. මරණය තමන්ගේ ළඟට පැමිණෙනකොට ඒ නළුවා මුලා වී මරණයට අහු වෙලා යනවා. පියාණෙනි මේවා දකිනකොට මට හිතෙනවා ධර්මයේ හැසිරීමමයි වටින්නේ. තමන්ගේ ජීවිතේ මරණය ගැන ඔබ දකින්න දක්ෂ වුණොත් පින්වතුනි ඔබටත් පෙනේ ධර්මයේ හැසිරීමමයි වටින්නේ කියලා. ඉතින් අපිට අපේ මරණය පේන තෙක් ධර්මය කියලා කියන්නේ අපිට ගොඩාක් ඈත තියෙන එක. ඔයාලට අවංකව ඔයාලගේ මරණය පේන තෙක් ධර්මය කියලා කියන්නේ ගොඩාක් ඈත තියෙන එක. ධර්මයේ මේ කණෙන් ඇහුවට ඒක එහෙම අමතක වෙලා යනවා. ඔයාලට ඔයාලගේ මරණය ගැන මතකයක් නැත්නම්. දහම් පද එහෙන තැන වාඩි වෙලා හිටියත් ඔයාලට නැගිටලා යනකොට අමතක වෙනවා. ඔයාලට ඔයාලගේ මරණය ගැන ප්‍රශ්නයක් ජීවිතේ නැත්නම්. ඒ නිසායි මා කිව්වේ මේ ප්‍රශ්න කවදා ඉවර වෙයිද කියලා ඔයාලා හිතනවා නම් මරණ සති වටකට ඒ මරණ සතිය ඔයාලට ජීවිතේ අවබෝධ කරගන්න ජවය දෙයි. බුදුරජාණන් වහන්සේගේ ළඟට දවසක් ඒ කාලේ කෝසලයේ පාලනය කරපු මහා රජුරෝ දහවලේ ආවා. දවල් කාලේ කියලා කියන්නේ අවේලාව. රජවරු එන වෙලාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මහ රජුරන්ගෙන් ඇහුවා රජුනි මොකෝ මේ අවේලාවේ? මහ රජුරෝ කීවා
ස්වාමීනි අපට කොයින්ද වෙලාවක් අවේලාවක්? ස්වාමීනි අපි රට රාජ්‍ය දිනපු රජවරුනේ. ඔබ වහන්සේලා වගේ අපිට වෙලාවක් අවේලාවක් නෑ. ස්වාමීනි මේ රාජ්‍යයේ යම් කිසි කටයුත්තකට ගිහිල්ලා එන ගමන් ඔබ වහන්සේත් ඉන්න හින්දා බලන් යන්න ආවා. බුදුරජාණන් වහන්සේ එතකොට දැක්ක මේ රජුරුවන්ගේ හිත ඇතුලේ තියෙන මෝඩකම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් කියනවා රජතුමනි ඔබට ඉන්නව නේද විශ්වාසවන්ත වචන තියෙන චරපුරුෂයෝ? එහෙමයි ස්වාමීනි. රජතුමනි දැන් අපි මේ මෙතන කතා කරගෙන ඉද්දි උතුරු පැත්තේ ඉඳලා චරපුරුෂය දුවගෙන එනවා. ඇවිත් ඔබට කියනවා රජතුමනි මහා විනාශය උතුරු පැත්තේ ඉඳලා සුවිශාල පර්වතයක් මේ පැත්තට පෙරලීගෙන එනවා. අහුවෙන හැම දෙයක්ම චප්ප කරගෙන. අනේ රජතුමනි දැන් සැවැත් නුවරට ලං වෙලා පුළුවන් දෙයක් කරනු මෙන්න. අපි හිතමු ඒ පසේ නදී කෝසල රජුරන්ට කියපු එක නිකන් ඔයාලට හිතෙන්න පුළුවන් අස්වාභාවිකයි වගේ කියලා. එහෙම පර්වත පෙරලෙනවද මේ පැති වලට කියලා? මම මෙහෙම කිව්වොත් අපි මෙතන බණ ටික අහා ඉන්නකොට එකපාර කවුරු හරි මෙතෙන් දුවගෙන ඇවිල්ලා කියනවා අන්තවාදීන් ටිකක් කිපිලා. උන්හාන් අර පැත්තෙන් ගහගෙන එනවා. වෙඩි තියනවා, කපනවා, කොටනවා. අහුවෙන හැම මිනිස්සෙක්ම මරනවා. අන්තවාදීන් ටිකක් කිපිලා. කියලා අපිට පණිවිඩයක් අරගෙන ආවොත් එහෙම අර පැත්තෙන් එන්නේ කියලා අපි මොනවා කරයිද? අපි ඉඳීද මෙහෙම අනේ ඔය ගහන අන්තවාදී ගහපදින් මම මේ හාමුදුරන්ගේ බණ ටික අහලා මිසක් යන්නේ නැහැ කියලා ඉඳීද? සමහර වෙලාවට අපිට එන කැළඹිල්ලත් එක්ක ඔයාලා නැගිටින්න කලින් මම නැගිටින්න බැරි නෑ. එහෙම වෙනවනේ. අපිට අනතුරක් කියලා එකක් දැනුණොත් අපි වහා ක්‍රියාත්මක වෙනවා. අපි පැනලා දුවයි. අන්තවාදීන් අර පැත්තෙන් නම් එන්නේ. අපි එක්ක මේ පැත්තට පැනලා දුවයි. එක්ක අර පැත්තට පැනලා දුවයි. එක්ක අර පැත්තට පැනලා දුවයි. අපිට තියෙන පැති තුනක්. හැබැයි ඒ ආරංචි ඊට වඩා දරුණුනොත් මේ පැති හතරින්ම අන්තවාදීන් දැන් මේ පිට්ටනිය වට කරලා කෙනෙක් කවුත් බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි ඒ චරපුරුෂයා ඒ වචන කියලා ඉවර වෙනකොට ඔබ ළඟට තව චරපුරුෂයෝ 3 දෙනෙක් එනවා. රජුනි උතුරු පැත්තෙන් විතරක් නෙමෙයි දකුණෙනුත් පර්වතයක් එනවා. බටහිරනුත් පර්වතයක් එනවා. නැගෙනහිරනුත් පර්වතයක් එනවා. අහුවෙන කිසි කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. රජතුමනි ඔබතුමාට පුළුවන් දෙයක් කරනු මෙන්න කියලා කියනවා. ඇහුව බුදුරජාණන් වහන්සේ රජතුමනි එහෙම මොහොතක ඔබතුමා මොකද්ද ගන්න තීරණේ? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ ඇහුවේ රජුරන්ගේ නුවණ බලන්න. අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දෙවන පෑතිස් රජුරන්ගෙන් ඇහුවා ප්‍රශ්න දෙකක්. ආඹ ප්‍රශ්නය, ඥාති ප්‍රශ්නය. ඇයි ওই ප්‍රශ්න දෙක ඇහුවේ? රජුරවන්ට නුවණ තියේද කියලා බලන්නයි. රජුර ඒකට උත්තර දීපු විදිහ හරි ලස්සන නිසා ඊට පස්සේ බණපදේ කිව්වා. ඒ වගේ මේ රජුරවන්ගේ නුවණ බැලුවා. ඒ රජුර එතකොට කිව්වා ස්වාමීනි ප්‍රශ්නේ ඔය වගේ නම් ස්වාමීනි මට වෙන විසඳුමක් නැහැ. මාව යට කරගෙන මාව චප්ප කරගෙන මේ පර්වතය යන්න කලින් අහම් බන්තේ පුණ්‍ය කිරියා මං ස්වාමීනි පුළුවන් හැටියට පිනක් කරමි. අහම් බන්තේ කුසල කිරියා මං ස්වාමීනි පුළුවන් හැටියට කුසලයක් කරමි. අහම් බන්තේ සමචරියා ස්වාමීනි මට පුළුවන් හැටියට මං යහපතේ හැසිරෙමි. අහම් බන්තේ ධම්මචර්යා මට ඉතුරු වෙලා තියෙන ඩිංගිත්තේ මං පුළුවන් හැටියට ධර්මයේ හැසිරෙමි. මට තියෙන විසඳුම ඒක කිව්වා. එදි බුද්ධිමත් නිසා දැන් ඒ රජුර කිව්වේ නෑනේ ස්වාමීනි එහෙම වට කරලා නම් මම විදේශ ආධාර පතමි. කිව්වේ නෑ. ඒ රජුරවන තීව බුද්ධියනේ. ඒ බුද්ධිමත්කම නිසා හරි ලස්සන දහම් කතාවක් ඉවරුණා. බුදුරජාණන් වහන්සේ අදාලා රජුනි මං එහෙනම් ඔබට සිදු වෙන දෙයක් කියමි. දැන් අර කලින් කියප එක මොකද්ද පින්වතුනි? ඒක උපකල්පනයක්. මෙහෙම වුණොත් ඔයබ මොකද්ද කරන්නේ? දැන් මේ කියන්නේ සත්‍ය කතාවක්. රජතුමනි
ඔබතුමාගේ සමීපයට ජරා මරණ නම් වූ පර්වතයේ පෙරළී යමින් තේ. ඒ තමයි ඇත්ත. අර උපකල්පනේ. ඇත්ත කතාව මොකද්ද? අපේ සමීපයට ජරා මරණ කියලා පර්වතයක් පෙරළීගෙන ඉමින් තියෙනවා. ඒක රජුරවන්ට විතරද? ඔයාලා මට අපි හැමෝටම. ජරා මරණ නම් වූ පර්වතයේ ඔබ කරා පෙරළී යමින් තියෙද්දී රට රාජ්‍ය දිනු රජෙක් විදියට ඔබතුමා ගන්න තීරණය මොකක්ද? ඒ රජුරෝ කිව්වා ස්වාමීනි මට බොහෝ සේනා ඉන්න බව හැබැයි. නමුත් ජරා මරණ වලට එරෙහිව යුද්ධයක් නැහැ. ස්වාමීනි මට ධනෙ තියෙනවා කියන එක හැබැයි. නමුත් ජරා මරණ වලට එරෙහිව ධනෙන් කළ හැකි කිසිවක් නැහැ. ස්වාමීනි මට වස්තුව තියෙන බව හැබැයි. නමුත් ජරා මරණ වලට එරෙහිව මට තියෙන වස්තු වල කිසි ප්‍රයෝජනයක් නැහැ. ස්වාමීනි මගේ වටේ පිරිවර ඉන්න බව හැබැයි. නමුත් ජරා මරණ වලට එරෙහිව මට පිරිවරින් කිසිදු ප්‍රයෝජනයක් නැහැ. ස්වාමීනි මා සතුවත් ශක්තිමත් කයක් තියෙන බව හැබැයි. නමුත් ජරා මරණ වලට එරෙහිව මගේ කාය ශක්තියේද පළක් නැත. ජරා මරණ පර්වතයේ ස්වාමීනි මා කරා පැමිණෙන්නට පෙර අහං බන්තේ ඒ මම ස්වාමීනි පුණ්‍ය කිරියා බොහෝ පින් කරමි. අහං බන්තේ කුසල කිරියා ඒ මම ස්වාමීනි බොහෝ කුසල් කරමි. අහං බන්තේ සමචරියා ස්වාමීනි මම මගේ ජීවිතේ හැරි හැරි බලද්දී සතුට උපදින යහපතේ හැසිරෙමි. මගේ මව්ට සලකා මං යහපතේ හැසිරෙමි. මගේ පියාට සලකා මං යහපතේ හැසිරෙමි. මට මගේ ජීවිතය ගැන පසුතැවිල්ල නොවන විදිහට මං යහපතේ හැසිරෙමි. අහං බන්තේ ධම්මචර්යා මං ධර්මයේ හැසිරෙමි. ඔච්චරයි රජෙකුටත් තිබ්බ විසඳුම. එහෙමනම් ඔයාලටත් මටත් ඊට වඩා විසඳුමක් තියෙද? විසඳුම දකින්න නම් පිංගුතුනේ ප්‍රශ්නේ දකින්න. ඔයාලට ප්‍රශ්නයක් නැත්තම් අපි මේ දෙන විසඳුම ඔයාලට සංවේදී වෙන්නේ නැහැ. ප්‍රශ්නෙත් එක්ක නේද හැමතිස්සෙම විසඳුම සංවේදී වෙන්නේ. බඩගින්න ඇති කෙනාට තමයි කෑම ටික සංවේදී වෙන්නේ. බඩගින්න නැත්තම් හෝටලේ වාඩි වෙලා ඉන්නවා කෑම පෙනි කෑම තියනවා කියන එක අපිට සංවේදී වෙන්නේ. පිපාසය ආවම නේද වතුර සංවේදී වෙන්නේ. ඔළුවේ කැක්කුමක් ආවන් පස්සේ නේද ඔළුවේ කැක්කුමට බෙහෙත පැනඩෝල් පෙත්තක් හරි සංවේදී වෙන්නේ. වැසිකිලි කැසිකිලි බරක් ආවම නේද ඒක පිට කරගන්න තැන සංවේදී වෙන්නේ. ප්‍රශ්නේ සංවේදී වෙන තා උත්තරේ කියන එක තමන්ගේ ජීවිතේට දැනෙන්නේ. තේරෙනවද මා කිව්වේ? ඒ නිසා ප්‍රශ්නේ අඳුරගන්න. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි මේ බණ ටික අහපු මොහොතේ පවා අපි මරණයට ලං වුණා. යම් මේ දවසක් එනවා මේ බණ කියන මම ওই කොහේ හරි තැනක මැරිලා යනවා. යම් කිසි දවසක් එනවා බණ අහන ඔයාලා ওই කොහේ හරි තැනක මැරිලා යනවා. කෝටි ගණන් මැද වුණත් අපි තනියම මැරෙන්නයි ඉන්නේ. මරණේ මා කරා පැමිණෙන්න පෙර මගේ පිහිට හදාගත යුත්තේ මමයි. මරණේ ඔබ කරා පැමිණෙන්න පෙර ඔබගේ පිහිට හදාගත යුත්තේ පින්තුනේ ඔබලයි. ඒ පිහිට හදාගන්න පිළිවෙලයි මේ කියලා දුන්නේ. ඒ පිහිට හැදෙන්නේ කොතැනකද? හොඳට පින් කරගන්න. හොඳට කුසල් කරගන්න. හොඳට යහපතේ හැසිරෙන්න. හොඳට ධර්මයේ හැසිරෙන්න. අදින් පස්සේ ගත වෙන දවසක වටිනාකම ඔයාලා අඳුරගන්න. නැත්තම් ඔහේ දවස් කිවි යනවා. දවසක් නෙමෙයි වින්ගතුනේ. තප්පරයක් පව අපට වටිනවා. මොකද මේ ගෙවි යන කාලයක් ආයේ මොන ක්‍රමයකටවත් අපට ගන්න බෑ. ඒ නිසා ඔයාලා මතු අනාගතේ වුණත් බණක් අහනවා නම් අර්ථවත් බණක් අහන්න පුරුදු වෙන්න. සමහරව බණ අහනවා කියලා වාඩි වෙලා ගිහිල්ලා ඒ වාඩි වෙච්ච තැන ඉඳගෙන ඔහේ හිනහ වෙවි ඉන්නවා විතරයි. ගත්තු කිසිවක් ජීවිතේ නෑ. ඒකටම පෑහෙන්න දේශකයන් වහන්සේලාත් බිහි වෙලා
මිනිසුන් උතුම් කොට පණවන දහම් අසුනේ වාඩි වෙලා විහිළුකාරයෝ වගේ විහිළු කර කර ඉන්න දේශකයෝ අපි දකිනවා. දැනුගත්කමක් නැති නිකන් ගමේ ගොඩේ කොල්ලෝ වගේ දහම් අසුනේ වාඩි වෙලා කුණුහරුප කියන අයෝ අපි දකිනවා. මහා නොසන්ඩාන නොමග ගියපු ළමයි කියන බජාර් වචන ධර්මාසනේ වාඩි වෙලා කතා කරන අයෝ අපි දකිනවා. එහෙව් ගොන්නක් තලේ ඔයාලට බුදුබණක් අහන්න ලැබීම ඔයාලගේ සංසාරේ මොකද්ද වාසනාව. ඒ නිසා ඒ වාසනාව ලද මොහොතේ එතනින් එහාට වාසනාව අල්ලගෙන යන්න තරම් තමන්ගේ ජීවිතයේ දක්ෂතාවයක් ඇති කරගන්න. තමන්ගේ ගත වෙන ජීවිතේ පිංගුතුනේ තප්පරයට පවා වටිනාකම දෙන්න. මිනිස්සු තප්පරයට පවා වටිනාකම දෙනවා අන්තිම තැනට ආවට පස්සේ. ඔය කොළඹ අපි ඉන්න නිසා අපි දන්නවා කොළඹ පෞද්ගලික රෝහල් වල ඇතැම් මිනිස්සුන් ඇඩ්මිට් කරලා අරගෙන ගියපු ගමන් අර මැෂින් වලට ගහනවා. පැයකට ලක්ෂ ගාණක්. පැය දෙකක් හිටියොත් එහෙම ඒ ලක්ෂ ගාණ වගේ දෙගුණයක්. කොහෙන් හරි සල්ලි වියදම් කර අර අන්තිම විනාඩි කීපේ මහා ධන සම්පත්තියක් යට කරලා හරි බේරන්න රැහැත් වෙනවා. අන්තිමේට ඒ තප්පර කීපේ මහා වටිනාකම. හැබැයි ජීවත් වෙලා ඉදී මිනිහාට ජීවත් වෙලා හිටපු තප්පර ගන්න එච්චර වටිනාකමක් ඔහු දුන්නේ. අන්තිම මොහොතේ මැෂින් වලට වෙලා S2 වත් අරගන්න බැරුව මැෂින් වලින් ඔට්ටු වෙන ඔට්ටු විල්ල හොඳට ඉන්න කාලේ ඔට්ටු වුණා නම් පින් කරගන්න කුසල් කරගන්න යහපතේ ධර්මයේ හැසිරෙන්න ඒ මනුස්සයාගේ ජීවිතයේ අවසාන තැනට එනකොට කරගත යුතු යහපත ගොඩාක් කරගෙන තියෙනවා. ඒ නිසා පසුතැවිලි වෙන ජීවිත නම් හදාගන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔබට ධර්මයේ හැසිරෙන්න බැරුව ගියොත් එහෙම ඔබට පසුතැවිල්ල විතර ඉතිරි වෙයි. මට පින් කරගන්න තිබ්බා. අහසට නැගිච්චි කඳු වගේ සෑරජානන් වහන්සේලා ගොඩාක් පිහිටි භූමියක ළඟ මං හිටියා. මට ගොඩාක් පින් කරගන්න තිබ්බා. මට බැරි වුණා. බුදුරජාණන් වහන්සේගේ සම්බෝධියට සෙවන දීපු බෝධි රුක්ෂය මට දිනපතාම වගේ වඳින්න තිබ්බා. ඒත් මට බැරි වුණා. මල්ලින් ගෙත්තක් කඩාගෙන අරගෙන ගිහින් මට ඕනේ තරම් බුදු පුදට පූජා කරලා පින් කරගන්න තිබ්බා. මට බැරි වුණා. මාව වදපු මට මේ මනුස්ස ලෝකේ හුස්ම දීපු අම්මාව දේවතාවියක් වගේ දැක මගේ අම්මට උපස්ථාන කරන්න මට තිබ්බා. මට බැරි වුණා. මං වෙනුවෙන් කඹුර වෙහෙසිච්චි මගේ තාත්තට දේව පුත්‍රයෙක් වගේ දැකලා මට සලකන්න තිබ්බා. මට බැරි වුණා කියලා පසුතැවෙන්න නම් ඔයාලා තියාගන්න එපා. මට ආදරය කරලා මට සෙනෙහසින් යම් බිරිඳක් මගෙත් එක්ක ජීවිතේ ගත කරන්නම් කියලා ආවද එයාගේ විශ්වාසය රකින්න මට තිබ්බා. ඒත් මං සල්ලාලෙක් වුණා. මං යම් මිනිහෙක් එක්ක ජීවිත කාලෙම ගත කරන්නම් කියලා විශ්වාසයෙන් ගියාද ඒ මනුස්සයාට විශ්වාසයෙන් මට ජීවිතේ ගත කරන්න තිබ්බා. ඒත් මං සල්ලාල තැනැත්තියක් වුණා කියලා පසුතැවෙන්න තියාගන්න නම් එපා. මට හොඳට ලැබිච්ච සිහිය මත්පැන් මද්ද්‍රව්‍ය වලින් මොට්ට කරගන්න නැතුව ඉන්න මට තිබ්බා. අපරාධේ මං බෙලහීන දුර්වලයෙක් වගේ මත්පැන් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා කියලා පසුතැවෙන්න තියාගන්න නම් එපා. ඉතින් මට මෙහෙම ගොඩාක් කියන්න පුළුවන්. මිනිස්සුන්ට පසුතැවෙන්න වෙන තැන් ගොඩාක් කියන්න පුළුවන්. මං ඊටු ටික ඔයාලට හිතන්න ඉඩ දෙනවා. ඊටු ටික හිතන්න. තමන් හිතන්න. තමන් දැන් හිතුවොත් එහෙම පසුතැවෙන්නේ නැති ජීවිතයක් හදාගන්න ඔයාලට පුළුවන්කම ලැබෙයි. ඉතින් පින්වතුන්ලට මේ දහම් ඇසූ පිනේ ආශිර්වාදයෙන්ම පමාන වී පින් කරගන්න ලැබේවා. පමාන වී කුසල් වඩන්න ලැබේවා. පමාන වී යහපතේ හැසිරෙන්න ලැබේවා.
පමාන වී ධර්මයේ හැසිරෙන්න ලැබේවා. අපට මේ දහම් ශ්‍රවණයේ පිනම චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වේවා. සාදු කියන්න මා කීවහම උතුම් බුද්ධානුභාවයෙන්ද ධම්මානුභාවයෙන්ද සංඝානුභාවයෙන්ද බක්කුල මහරහත් මුනිදුන්ගේ ආනුභාවයෙන්ද ධර්ම දාන පින්කමේ පුණ්‍යානුභාවයෙන්ද අපගේ මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. දුක් කරදර දුරු වේවා. වෙහෙස පීඩා නැති වේවා. පේන නොපෙනෙන උවදුරු දුරින්ම දුරු වේවා. අපගේ රැකී රක්ෂා විලහෙල දාම් ගොවිතැන්පත් ආදී සියලු දේ දියුණු වේවා. අපගේ දරු පැටවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. අපගේ දූපුතුන්ට සත්පුරුෂ ඇසුරම ලැබේවා. පවිටු ඇසුරක නොවැටේවා. අප සියලු දෙනාට නොපමාව දහමේ හැසිරී සුගති සැප ලැබේවා. මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා. සාදු සාදු. අප විසින් රැස් කළ පින අනුමෝදන් කරමු දෙවියන්ට. අද මේ ධර්ම දේශනාව සංවිධානය කරද්දී මූලිකත්වයේ ගත්ත පින්වතුන්ලා මේ උතුම් පින්කම කළේ මහා සෑරජානන් වහන්සේට විශේෂයෙන් සිහිපත් කරලා අපේ මේ පින්කම සාර්ථක කරගන්නට වැස්සකින් පීඩාවක් නොවි වෙන යම් හෝ පීඩාවක් නොවි අපට පින්කම සාර්ථක කරගන්න උදව් කරන්නට කියලා. ඉතින් අද පින්වතුන්ලට පිනිපොදකින්වත් පීඩාවක් නොවි සැනසෙල්ලේ බණපදයේ මේ ඉලිමහඬ වෙලා අහන්න ලැබුණා. ඒ නිසා අපට උපකාර කරපු දෙවියන්ද ඇතුළු කොට සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්ම රාජවරුන්ටත් සක්දෙවිඳුන්ටත් සතරවරන් දෙවිවරුන්ටත් ආලවක සෙම්පති දෙවිඳුන් ඇතුළු කොට සියලුම දෙවි දේවතාවරු පොළොව වාසීව සිටින දෙවියන්ගේ පටන් අකනිටාවතෙක්ම සිටින සියලු දෙවිවරු මේ ප්‍රදේශ භාර පළාත් භාර යම්තාක් දෙවියන් නාගීන් ආදී කෙනෙක් වෙද්ද ඒ සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන්ව ඒ සියලු දෙනා ලැබූ සම්පත්තියෙන් තව තවත් වැඩෙත්වා. මේ හැම දෙනෙක්ව ආරක්ෂා කරත්වා. සාදු සාදු. රැස් කරගන්න යුතු උදාරතර පුණ්‍ය ධර්මය
අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. අපේ ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. ඒ වගේම මේ පින්කම වෙනුවෙන් ආශිර්වාද කළ මාංකඩවල පුරාණ රාජමා විහාරස්ථානයේ විහාරාධිපති අපේ නායක ස්වාමීන් වහන්සේ, මත්තක රතනපාල ස්වාමීන් වහන්සේ, උත්තර ශාලයේපුර විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ අද මෙහි වැඩමවා දහම් ශ්‍රවණය කරමින් සුපින්වතුලට ආශිර්වාදයක් වෙනින් වැඩ හිටපු අපේ ඉතා හිතවත් මොරගොඩ මේදාලංකාර අපේ ස්වාමීන් වහන්සේ, ඒ වගේම පොතුහැරාසපේ ඉඳලා වැඩම කරපු අපේ පින්වත් මැදවච්චේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ ඇතුළු කොට මහා සංඝරත්නය මේ උතුම් පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද මෙහි වැඩ හිඳිමින් දහම් ශ්‍රවණයේදීච්ච අපේ පින්වත් මෙහෙණින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් මහා සංඝරුවන පින් අනුමෝදන්ව ආයුරාෝග්‍ය සම්පත්තියම ලබත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනින් සැනසෙත්වා. සාදු සාදු. රැස් කරගන්න යෙදුණු උතුම් පින මේ සදැහැතියන්ගේ නමින් යම්තාක් මියදෙන්න යෙදුණු ඥාතීන් වෙද්ද ඒ සියලු ඥාතීන්ට අනුමෝදනා වෙත්වා. ඥාතීන්ගේ පරලෝ ජීවිතය ඒකාන්ත කොට සැපයටපත් වේවා. අපිට මේ වගේ සැනසෙල්ලේ පින්පුරනු පිණිස අපේ ලංකා භූමිය ආරක්ෂා කර දුන් ලංකා භූමිය ආරක්ෂා කර දීමේදී දිවිපිදු යම් රණවිරු සෙබළ සෙබළියෝ වෙද්ද ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ සැපයම සැදෙත්වා. සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්න යෙදුණු උතුම් පින අද මේ පින්කමේ සංවිධාන ශක්තිය ගැන ඇත්තෙම මේකේ සටහනක් කරලා නැහැ. දෙහෙත් ආරාධනා සිදු කරලා මේ පින්වතුන්ලා ඊටාම සතුටින් මේ ධර්ම දාණය සිද්ධ කළේ. මගෙත් එක්ක මේ පින්කම කතා කළේ අපි පින්වත් කුරුණේරු මහත්මයා. ඒ අතුළු කොට එතුමාත් එක්ක එකතු වෙලා බොහෝ දෙනෙක් මේ පින්කමේ කොටස්කාරයෝ බවට පත් වුණා. මේක ඔයාලා ගොඩාක් එකතු වෙලා කරපු පින්කමක්. ඉතින් වැඩම කරවන්නම මේ ප්‍රදේශයේ පින්වතුන්ලා ඊටාම ලස්සන පෙරහරක් සූදානම් කරලා ඒකට දරු සිඟිත්තු එකතු කරගෙන නර්තන කණ්ඩායමක් තෙරුවනට උපහාර පිණිස නර්තන කරලා බෙර වාදනයෙන් සුන්දර කරලා හාත්පස විදුලි ආලෝක වලින් ආලෝකමත් කරලා මේ මණ්ඩප තනලා ශබ්ද විකාශන යන්ත්‍ර හදලා ඉතින් වෙහෙසෙන්නේ නැති ගොඩාක් මම මේ පින අනුමෝදන් කරනවා. අද දහම් අසනු පිණිස මෙහි පැමිණිලා මේ පින්කම අනේ සාදු කියලා අනුමෝදන් වෙන කෙනාට පවා රැස් වූ උදාර ධර්ම දාණය එකසේ සමසේම අනුමෝදන් වෙත්වා. පින්වතුන්ගේ ජීවන ගමනේ යම්තාක් අතුරු ආන්තරා කරදර පීඩා තියෙනවා නම් අද සැනසෙල්ලේ දහම් යසූ පිනෙම්ම ඒ සියලු අතුරු ආන්තරා දුරු වේවා. පින්වතුන්ගේ දූ පුතුන් හට යහපතට මඟ කියන සත්පුරුෂයන්ගේ ඇසුර නිරතුරු ලැබේවා. සත්පුරුෂයන්ගේ ඇසුර ඔයාලගේ දූ පුතුන්ට ඒකාන්ත කොට රුචි වේවා. පින්වතුන්ගේ නිවෙස්වල රෝගාතුර මව් දෙමව්පියෝ සිටිත් නම් ඊතා ඉක්මනින් නිදුක් නිරෝග සුව ලබත්වා. පින්වතුන්ගේ පවුල්වල ගර්භණී මාතාව සිටිත් නම් මෙලොවට දරු පැටව බිහි කරන් ඉන්න මේ පින්වත් අම්මලාට නිදුක් නිරෝග දරු සම්පත් සුවසේ බිහි කරන්නට වාසනාව ලැබෙත්වා. මේ ප්‍රදේශවාසී පින්වතුන්ලට මේ ප්‍රදේශයේ තරුණ පුතාලා දූලා උදව් කරන්න ඇති පින්කම සාර්ථක කරගන්නට නොඑක ආකාරයෙන් මේ පින්කමට එකතු පහදු වෙච්චි සෑම සියලු දෙනාට ධර්ම දාන පිණේ අනුහසින් තෙරුවනේ අනුහසින් දෙවියන්ගේ ආරක්ෂාවෙන් සියලු යහපත වේවා. ධර්ම අවබෝධයට වාසනාව ලැබේවා. සාදු සාදු. මහා සංඝරත්නය ඔබට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං
ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ